කුඤ්ඤේ සහ අංශුවේ ත්වරණ නිර්ණය කිරීම සඳහා චලිත සමීකරණ ලියා දක්වන්න. ඕක තමයි චලිත සමීකරණ. S = u² භාගය t වර්ග ඒවත් චලිත සමීකරණ තමයි. හරිද? නිව්ටන්ගේ චලිත නියම පාඩමේදී චලිත සමීකරණ වස්තුව සඳහා අංශුන් සඳහා චලිත සමීකරණ ලියා දක්වන්නේ කියලා බලාපොරොත්තු වෙන්නේ විභාග පරීක්ෂකවරු. මාකින් ස්කීම් වල පවා තියෙන්නේ චලිත සමීකරණ කියලා. මෙන්න මේ විදිහට තමයි. ත්වරණ අඩංගු ස්කන්ධ සහිත සමහර සමීකරණ දෙක ස්කන්ධ දෙන්නේ නැහැ. මේ වගේ එකක්. මේ ලකුණු 15 දෙන්නේ මේ 10 දෙන්නේ මේ හරියටම සූත්‍ර දාලා පැහැදිලිව අකුරු ලස්සනට ලියන්න ඕනේ නැහැ. සමීකරණ පැහැදිලිව ලියලා තව මිනිස්සුන්ට බලන්න පුළුවන් විදිහට ලියලා දිශාවන් දාලා එහෙම ලිව්වොත් තමයි ලකුණු දෙන්නේ. හරිද? තව එකක් මේ ලකුණු 15 දෙන්නේ මේ මෙන්න මේ වගේ වාක්‍යයකට ලියන්න. ආනත්තලයක් උඩ කුඤ්ඤයක් තියලා ඒ කුඤ්ඤය උඩ අංශුවක් තියලා ඒ අංශුවට වෙන්නේ මොකද්ද කියලා පරීක්ෂා කරන ගාණක් මේක. 2000 අවුරුද්දේ ආපු නිව්ටන්ගේ චලිත නියම ගාණ පොඩක් වෙනස් ගාණක් බම් මේක. පොඩි වෙනස් ගාණක්. ගාණ තියෙන්නෙම පේලි 2 3ක් වගේ තමයි තියෙන්නේ. ඒ උනාට මේ අහලා තියෙන ප්‍රශ්නේ ත්වරණයක් විතරයි අහලා තියෙන්නේ. අංශුවේ ත්වරණයේ විශාලත්වය මෙන්න මේක බව පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. කි දිශාව කුමක්ද කියලාත් අහලා තියෙනවා. චුට්ටක් හිතන්න දින තැනක් තියෙනවා. මේ ගාණ හදන්න කලින් ඔයාලා මේ ගාන try කරන්න නැති කියලා විශ්වාස කරලා තමයි මම වීඩියෝ එක කරන්නේ. හරි? මුලින්ම ගාන මුළුමනින්ම කියවන්න. පේලියක් කියවලා ගාන හදන්න යන්න නැතුව ගාන මුළුමනින්ම කියවලා ඉවර වෙලා ඒකේ තියෙන දේවල් අවකාශ වක්‍රයක දැන් කලින් වීඩියෝ වල පවා කිව්වා ගාන ඉස්සෙල්ලා කියවලා හොඳටම කියවලා ඉවර වෙලා රූපයක් අඳගන්න. ඒ රූපය අඳගෙන ඒකේ තියෙන මේ ගාන තියෙන අත්‍යවශ්‍ය දත්ත ඔක්කොම මේ අවකාශ වක්‍රය කියන එකේ මාක් කරගෙන ඊට පස්සේ තමයි අපි ගාන හදන්නේ බං. ඒක ගාන හදන එක මාරම ලේසි. කලින් වීඩියෝ වල මම කියලා තියෙනවා. සරල රේඛී චලිත සාපේක්ෂ චලිත ගණන් හදනකොට අවකාශ වක්‍රයේ ස්පේස් කර්ව් කියන එක කොච්චර වැදගත් වුණාද කියලා වීඩියෝ බැලුවට පස්සේ පැහැදිලි වෙන්නේ නැති. වීඩියෝ වල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මම වීඩියෝ ලින්ක්ස් ටික ඒ ටිකත් බලන්න. ස්කන්ධේ m සහ කෝණය ඇල්ෆා වූ කුඤ්ඤයක්. සුමට කුඤ්ඤයක්. හරි? සුමට කුඤ්ඤයක් තිරසට ආනති ඇල්ෆා වූ අචල සුමට තලයක් මත තබා ඇත්තේ කුඤ්ඤෙහි උඩත් මුහුණත තිරස් වන පරිදිය. හරි? මෙම තිරස් මුහුණත මත ස්කන්ධයේ m වූ අංශුවක් තබා පද්ධතිය නිශ්චලතාවයේ සිට මුදාහරිනු ලැබේ. අංශුවේ සහ කුඤ්ඤයේ ත්වරණ නිර්ණය කිරීම සඳහා චලිත සමීකරණ ලියා දක්වන්න. අංශුවේ ත්වරණයේ විශාලත්වය මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනයේ බව සාධනය කරන්න. එහි දිශාව කුමක්ද? ඕක තමයි ප්‍රශ්නේ. හරිද? මේ ප්‍රශ්නේ කරන්න කලින් ස්පේස් කර්ව් එක ඇඳගෙනමු. හරි? ස්පේස් කර්ව් එක කියන්නේ අපිට මේ දීලා තියෙන දත්ත ටික මාක් කරපු, සටහන් කරපු අපේ එක්සෑම් එකේදී අපිට මාරම ඉවහල් වෙන, මාරම සපෝට් එකක් දෙන අපි විසින් මැදගනිපු ගාන තියෙන දත්ත ඔක්කොම ඇතුළත් රූප සටහන තමයි මේ ස්පේස් කර්ව් එක කියලා කියන්නේ බං. හරි? ඒක අපි ඇඳගන්න කොහොමද කියලා බලමු. ආනත් තලයක් තියෙනවා. හරි? මේ ආනත් තලය බං අචල ආනත තලයක්. වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ පිහිටුමේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැති ආනත් තලයක් මේක. මේක මේ කියන්නේ චලනය වෙන්නේ නැහනේ. අචල ආනත් තලයක්නේ. පෘථුවියේම කොටසක් විදිහට තමයි සලකන්න වෙන්නේ. හරි? පෘථුවියත් නිශ්චලයි. එනවලදී පෘථුවිය මත සවි කරලා තියෙන එක ගාන දීලා නැහැ. හරි? පෘථුවිය මත තියෙන ආනත් තලයක් ආනතලය අචලයි කියන පෘථුවියට සාපේක්ෂව මේ ආනතලය කොහෙවත් යන්නේ නැහැ. හරි? පෘථුවියේම කොටසක් විදිහට සැලකුවට අවුලක් නැහැ. කෝණය ඇල්ෆා වෙච්ච ආනතලයක් තියෙනවා. ඊට පස්සේ මේ ආනතලයේ උඩ තියලා තියෙන සුමට කුඤ්ඤයක්. හරි? ඒ කුඤ්ඤය සුමටයි රළු කුඤ්ඤයක් නෙවෙයි. සුමට කුඤ්ඤයක් නිව්ටන්ගේ චලිත නියම පාඩමේදී අපිට හම්බෙන්නේ කොහොමද? සුමට කුඤ්ඤය තමයි. හරි? රළු කුඤ්ඤය ඝර්ෂණයත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේ ගානකුත් අපි හදලා බලමු. මෙතන නම් සුමට කුඤ්ඤයක් තමයි තියෙන්නේ. හරි? සුමට කුඤ්ඤයක් තියලා තියෙනවා. මේ ආනතලයේ උඩ තියලා තියෙන්නේ හැබැයි නිකම්ම තියන්න වාල තියලා එකක් නෙවෙයි තියෙන්නේ. උඩත් මුහුණත උඩ තියෙන මුහුණත තිරස් වන පරිදි තමයි තියලා තියෙන්නේ. තිරස් වන පරිදි තියලා තියෙනවා කියන්නේ මෙන්න මේ විදිහට තමයි තියලා තියෙන්නේ. තිරස් වන පරිදි. ඔන්න ඔය විදිහට ආනත තලයේ උඩ හරි ආනත තලයේ උඩ මේ සුමට කුඤ්ඤය තියලා තියෙනවා. උඩත් මුහුණත මේ කියන්නේ මෙන්න මේ මුහුණත තිරස්. හරි? තිරස් විදිහට තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ තව දීලා තියෙනවනේ කුඤ්ඤ ස්කන්ධය කැපිටල් M. හරි? ඒකේ කෝණයත් ඇල්ෆා. ආනත් තලයේ කෝණයත් ඇල්ෆා. හරි? ආනත් තලයේ කෝණයත් ඇල්ෆා, සුමන කුඤ්ඤයේ කෝණයත් ඇල්ෆා. එතකොට බං මෙතන
මෙන්න මේ කෝණෙද ඇල්ෆා වෙන්නේ නැත්නම් මේ කෝණෙද ඇල්ෆා වෙන්නේ? හරිද? මෙතන බං ඒකාන්තර කෝණ වලින් හරි ඒකාන්තර කෝණ වලින් මේ කෝණය ඇල්ෆා වුණොත් මේ කෝණෙත් ඇල්ෆා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. හරි ඊට පස්සේ අපිට ඕන සාධනය කරන්න පුළුවන් මෙන්න මේ කෝණය මොකද්ද? මේ කෝණය. අතරම මේ ගාන දැන් මේ කෝණේ අපි නිකන් අගයක් දාගමු. මොකක් හරි මේක ඇල්ෆාද කියන එක අපි සාධනය කරන්න නැතුවත් පුළුවන්. සාධනය කරලා පුළුවන්. මෙතෙන්දි මම ඒක දැනට සාධනය කරන්න නැතුව ඉන්නවා. හරි ඕන වුණොත් බැරි වෙලා හරි ඕන වුණොත් කියලා මම මේ කෝණේ බීටා කියලා දාගන්නම්. හරි මෙන්න මේ කෝණේ බීටා. හරි ඒක ස්පෙෂල් වේද නැද්ද කියලා අපි පස්සේ ගාන හදාගෙන යද්දී චෙක් කරලා බලමු. ඊට පස්සේ මෙන්න ওই විදිහට පද්ධතිය තියෙන්නේ. මෙන්න මේ පද්ධතිය බං ඊට පස්සේ මේ කුණ්‍යේ උඩ තියලා තියෙන ස්කන්ධය සිම්පල් ලෙම් වෙච්ච අංශුවක්. හරි තියලා තියෙන්නේ ස්කන්ධයෙන් වෙච්ච අංශුව. ස්කන්ධයෙන් වෙලා තියෙන අංශුව මෙන්න මෙතන තියලා තියෙනවා. හරි මේක තමයි ස්කන්ධයෙන් වෙච්ච අංශුව. ඊට පස්සේ ওই තත්වයන් තුල තියාගෙන පද්ධතිය නිශ්චලතාවයෙන් අතාරිනවා. නිශ්චලතාවයෙන් මුදා හරිනවා මේ පද්ධතිය. ඊට පස්සේ මේ පද්ධතියට මොනවා වෙනවාද කියන එක තමයි කතා කරන්නේ. ආනත්තලයක් තියලා ආනත්තලයේ උඩ සුමට කුණ්‍යයක් තියලා සුමට කුණ්‍ය උඩ අංශුවක් තියලා ගණන් හදනවා අපි. ඒක තමයි මේකෙදි කරන්නේ මේ. හරි මේකේ ඔයා මේ අංශුව ගැන මොහොතකට අමතක කරන්න. හරි අංශුව තියෙනවා තමයි. පොඩ්ඩක් අමතක කරන්න මේ අංශුව නැහැ කියලා හිතන්න. එතකොට සුමට තලයක් ආනත් තලයක් සුමට කුණ්‍යයක් තියුවට පස්සේ මේ කුණ්‍යයට මොකද්ද වෙන්නේ? කුණ්‍ය අපිට හොඳටම විශ්වාසයි කුණ්‍ය මෙතනින් ආනත් තලයේ ඔස්සේ උඩට යන්න විදියක් නැහැ. උඩට යන්න හේතුවක් නැහැනේ. ඒ කුණ්‍යයට ආනත් තලයේ ඔස්සේ ඉහළට යන්න බෑ. හරි යන්න හේතුවක් නැහැනේ. ආනත් තලයේ ඔස්සේ මෙහාට මෙන්න මේ පැත්තට පනින්න එහෙම බෑ. එහෙම යන්නත් බෑ. ආනත් තලය කඩාගෙන පල්ලෙහාට එන්නත් බෑ. හරි ආනත් තලය ඔස්සේ පල්ලෙහාට මෙහෙම එන්න බෑ. චලනය වෙන්න නිදහස තියෙන්නේ එකම එක පැත්තටයි. ආනත් තලය ඔස්සේ පල්ලෙහාට තමයි කුණ්‍යයට එන්න වෙන්නේ. හරිද? ආනත් තලය ඔස්සේ පල්ලෙහාට එන්න වෙන කුණ්‍යයට. හරි අංශුව නැතුව හිතන්නේ. අංශුව තිබ්බත් නැතත් මේ ආනත් තලය ඔස්සේ මේ කුණ්‍යයට එන්න පුළුවන් පල්ලෙහාට. හරිද? ඒක මෙන්න මෙහෙම මේක තමයි හේතුව. ඇත්තට මේ කුණ්‍යයේ තියෙනෝනේ බං ස්කන්ධයක්. කුණ්‍ය ස්කන්ධය කැපිටල් M කියලා ගානෙම දීලා තියෙනවා. ඒ හින්දා ඒ කුණ්‍ය මත ගුරුත්වය මගින් නැතිවන බලයක් තියෙනවා. ඒ තමයි වස්තුවේ බර කැපිටල් MG ඔය විදියට. හරි ඊට පස්සේ මේ ආනත් තලය උඩ තමයි මේ තියලා තියෙන්නේ. ආනත් තලය උඩ තියලා තියෙන හින්දා ආනත තලය මගින් ඇති වෙනවා බං අභිලම්බ ප්‍රතික්‍රියාවක් මෙන්න මේ කුණ්‍ය මත. හරි අභිලම්බ ප්‍රතික්‍රියාවක් කියන්නේ ආනත තලයට ලම්බකව තමයි මෙන්න මේ කුණ්‍ය මත ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. ඒක මං කැපිටල් R කියලා ගන්න. අභිලම්බව ආනත තලයට ලම්බකව තමයි බං මේ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. හරි ඊට පස්සේ කුණ්‍ය මගින් ආනත් තලය මතත් ඇති වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක්. මේකට සමානව සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධව. ඒක මම මාක් කරන්න යන්නේ නැහැ. හරි මාක් කරන්න ඕනොත් ඉතින් අවශ්‍යතාවයක් આવොත් මම ඒක මාක් කරලා දාන්න. හරි ඊට පස්සේ මෙන්න මේ කුණ්‍ය මත තියෙන බලයන් ආනත් තලයත් එක්ක ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඊට පස්සේ අපි අංශුව පැත්තට හැරෙනවා. අංශුව පැත්තට හැරුණාට පස්සේ අංශුවට තියෙන ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධය හේතුවෙන් අංශුව මත තියෙන ගුරුත්වය මගින් නැති කරන බලය හේවත් අංශුවේ බර ස්කන්ධයේ සිම්පල් ලෙම් නම් ඇතිවන බලය සිරස්ස පහලට සිම්පල් ලෙම් G. ඔන්න ඔය විදිහට තමයි අංශුව මත බරෙන් ඇතිවන බලය ඇති වෙන්නේ. හරි ඒකම මෙන්න මේ අංශුවත් ආනත් තලයත් අතර තියෙන ස්පර්ශයෙන් හින්දා තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව අංශුව මත ඔන්න ඔය පැත්තට කියලා මම ගන්න.
මේක මම අභිලම්බ ප්‍රතික්‍රියාව S කියලා ගන්න විශාලත්වය. ඊට සමානව හා ප්‍රතිවිරුද්ධව අංශුව මගින් කුඤ්ඤය මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාවක්. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව මම මේ පැත්තටම මේ විදිහටම S කියලාම ගන්න. හරි. මෙතන මම මේ කළු පාටින් මාක් කරලා තියෙන්නේ. කුඤ්ඤය මත තියෙන බලයන්. හරි. අංශුවෙන් ඇතිවන ප්‍රතික්‍රියාවල් වලින් සහ ආනතලෙන් ඇතිවන ප්‍රතික්‍රියාවන් වලින් ස්පර්ශයන් හින්දා එක් ස්පර්ශයන් හින්දා ඇතිවන බලයන් මම වෙන වෙනම මාක් කරා. ඒක මම කළු පාටින් තමයි මාක් කරලා දෙන්නේ. හරි. මෙන්න මේ කැපිටල් MG බලය කුඤ්ඤය මත. මෙන්න මේ R අභිලම්බ ප්‍රතික්‍රියාව ඒකත් කුඤ්ඤය මත තමයි තියෙන්නේ. හරි. ඒකත් කුඤ්ඤය මත තමයි තියෙන්නේ. ඒ වගේ ඒකම මෙන්න මේ අංශුව හින්දා මෙන්න මේ කුඤ්ඤය මත S කියන අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඒකත් S. එතකොට මේ කුඤ්ඤය මත තියෙන්නේ කැපිටල් MG S සහ R. අංශුව මත තියෙන්නේ සිම්පල් MG කියන ගුරුත්වයමකින් ඇති වෙන බලය. ඒ වගේම S කියන ආනතලය නෙවෙයි කුඤ්ඤය හින්දා අංශුව මත තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔන්න ඔය බලයන් දෙක ටික තමයි තියෙන්නේ. ඔක තමයි අතාරින්න මොහොතකට නිසලතාවය මුදා හරින්න මොහොතකට බෙර තියෙන සැකස්ම තියෙන පිහිටුම තමයි ඔයි ඇඳලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අර මම කලින් කිව්වා වගේ නිසලතාවය මුදා හැරීට පස්සේ ආනතලය ඔස්සේ යන්න පුළුවන් එකම දිශාව කුඤ්ඤයට ආනතලය ඔස්සේ පල්ලෙහාට තමයි ත්වරණය වෙන්නේ. ආනතලය ඔස්සේ තියෙන ත්වරණයේ විශාලත්වය කැපිටල් F කියලා ගන්නම්. හරි. මේක මේ කුඤ්ඤය ආනතලය ඔස්සේ පල්ලෙහාට යන ත්වරණය මේක. හරි. මේක කොහාට සාපේක්ෂවද මේ ත්වරණය? හරි. මේක මේ පොළොවට සාපේක්ෂ ත්වරණයක්. හරිද? පොළොවට සාපේක්ෂ කියන්නේ මේක ආනතලය ඔස්සේනේ තියලා තියෙන්නේ. ආනතලය ඔස්සේනේ චලනය වෙන්නේ. ආනතලය පොළොවට සවි කරලා වගේ තමයි තියෙන්නේ අචලයිනේ. පොළොවට සාපේක්ෂව තමයි කැපිටල් F දාලා තියෙන්නේ. ඒකම ඊට පස්සේ බලන්න මේ තව එකක්. දැන් මේක මේ විදියට පල්ලෙහාට ත්වරණය වෙනවා ආනතලය ඔස්සේ කුඤ්ඤය. අංශුවට මොකක් වෙයිද? අංශුවට හොඳටම විශ්වාසයි. අංශුව ආනතලය ඔස්සේ තිබිලා මෙහෙම උඩ පැන යන්න බෑ අංශුවට. මේ උඩ දිගේ මේ සිම්පල් M ස්කන්ධය ගැන කියන්නේ. ඒ අංශුව ආනතලය ඔස්සේ උඩ පනින්න බෑ. කුඤ්ඤය කඩාගෙන පල්ලෙහාට එන්න බෑ. හරි. වෙන පැත්තකට තමයි යන්න වෙන්නේ. මොන පැත්තටද යන්න වෙන්නේ? හරිද? ඒක අපිට ඩිරෙක්ට් කියන්න බැරි නම් මොකක් හරිම දිශාවක් දාගෙන මෙන්න මේ පැත්තට යනවා කියලා අපි හිතලා දිශාවක් දාගන්නවා. හරි. මම හිතනවා මේ අංශුව ත්වරණය වෙනවා මේ පැත්තට. සිම්පල් F කියලා ගන්න. යම්කිසි දරුවෙක්ට පුළුවන් මේ පැත්ත නෙවෙයි මේ පැත්ත. අවුලක් නැහැ. ඕන පැත්තක් දාගන්න. දිශාව බැරි වෙලාවක් අත්තු වෙනස් දිශාවක් ආවොතින් අපි දාපු පැත්තට නැතුව වෙන පැත්තකට ආවොතින් අපිට ඍණාගයක් එයි. අපි එතකොට ධන පැත්තට අනිත් පැත්ත කියලා අපි තීරණය කරගමු. ওই පැත්තට කියලා මම දාගන්නවා. හරි. මොනෝව තමයි දත්තයන්. හරි. අපි තාම කරේ ගාන තියෙන දේ අපි ගාන සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඊට පස්සේ අවකාශ වක්‍රය කියන එකක් අපි අඳගත්තා. අවකාශ වක්‍රය කියන එක ඇඳගෙන ඊට පස්සේ අපි තියෙන දත්තයන් ටික මාක් කරගෙන තොරණය වෙන පැති අපි තීරණය කරගෙන අපි ওই විදියට රූප සටහනක් ඇඳලා මේක තමයි අවකාශ වක්‍රය කියලා කියන්නේ. බලන්න මේ අවකාශ වක්‍රයේ ඉස්සරහට කොච්චරක් මේ ප්‍රයෝජනවත් වේවිද මේ අවකාශ වක්‍රය කියන එක කියලා. හරි. මේකෙන් තමයි ඉස්සරහට කරන්න තියෙන හැමදේම කරන්නේ මේක දිහා බලාගෙන. ඒ හින්දා තමයි අවකාශ වක්‍රය කියන එක වැදගත් වෙන්නේ. තව එකක් මෙන්න මේ සිම්පල් F කියන මෙන්න මේ M ස්කන්ධයේ සිම්පල් F කියන ත්වරණය. මේක මේ කොහාට සාපේක්ෂව දීලා තියෙන්නේ? පොළොවට සාපේක්ෂව කියලා ගන්න පුළුවන්. මෙතන මේ කුඤ්ඤයත් ආනතලයත් කියන දෙකම නිශ්චලන. හරිද? ඇත්තම කතාව කුඤ්ඤය නිශ්චල නෑනේ. ආනතල නිශ්චලයි. ඒක ඇත්ත. ආනත තලය නිශ්චල වුණාට කුඤ්ඤය චලනය වෙන නිදහසක් තියෙනවනේ ආනතලය ඔස්සේ. හරිද? ඒ කියන්නේ චලනය වන වස්තුව තුල ඉඳගෙන තමයි බං මෙන්න මේ
m කියන ස්කන්ධයවත් ඒ අංශුවට කරන දෙයක් කරන්න වෙන්නේ මෙන්න මේ කුඤ්ඤය මත ඉඳගෙන. මතකද? සාපේක්ෂ චලිතය කියන පාඩමේදී මම කතා කරා. මත තුල පෙනෙන පරිදි, දකින්න පරිදි තාතේමක් තියෙන සමුද්දේශ රාමුවේ. තාම ඒ ගැන සමුද්දේශ රාමුව කියන එක ගැන කතා කරේ නෑ. ඒක ඕනෙත් නෑ මෙතෙන්ට. මත තියෙන්නේ. කුඤ්ඤය මත තියෙන්නේ. හරිද? එහෙනම් ඉතින් සාපේක්ෂව තමයි මේ කුඤ්ඤයට සිද්ධ වෙන දේවල් අනුව තමයි මේ අංශුවටත් හැසිරෙන්න වෙන්නේ. මොකද අංශුව තියෙන්නේ චලනය වෙමින් පවතින, චලනය වෙන නිදහසක් තියෙන සහ මේ අවස්ථාවෙන් පසුව චලනය වෙන්න පද්ධතිය කොටසක් තුලනේ. පද්ධතියක් තුල කොටසක් තුල තමයි තියෙන්නේ. ඒ හින්දා මේ සිම්පල් F කියන ත්වරණය ඇත්තටම කුඤ්ඤයට සාපේක්ෂව තමයි. ඇයි කුඤ්ඤයට සාපේක්ෂ උනේ? මොකද කුඤ්ඤය මතනේ තියෙන්නේ. කුඤ්ඤය මත ඉඳගෙන කරන්න සිද්ධ වෙන දේවල් අත්දකින්න වෙන්නේ මේ අංශුවට කුඤ්ඤයට සාපේක්ෂව. එතකොට කුඤ්ඤයට සාපේක්ෂව මේ F කියන ත්වරණය අපි දැක්කුවට අපිට පොළොවට සාපේක්ෂව මේ අංශුවට වෙන එක තීරණය කරගන්න බැරිද? නෑ, බැරි නෑ, පුළුවන්. හරි. ඒකට තමයි සාපේක්ෂ ත්වරණය, සාපේක්ෂ ප්‍රවේගය කියන මේ සාපේක්ෂත්වය එක්ක ගනුදෙනු කරන ගණිත ක්‍රම හැදලා තියෙන්නේ. කලින් වීඩියෝ එකේ සාපේක්ෂ චලිතය කියන එකේදී සාපේක්ෂ ත්වරණයක් ගැන කතා කරේ නෑ. සාපේක්ෂ ප්‍රවේගයක් ගැන කතා කරේ. සාපේක්ෂ ත්වරණය කියන එක තමයි මෙතෙන්දී යොස් වෙන්නේ. අර සමීකරණෙම අර විදියමයි ප්‍රවේගය වෙනකොට ත්වරණය කියන එක තමයි ආදේශ වෙලා තියෙන්නේ. ඒක තමයි කම වෙනස. හරි. මේ සිම්පල් F කියන ත්වරණය පොළොවට සාපේක්ෂව නෙවෙයි බං, කුඤ්ඤයට සාපේක්ෂව තමයි. මොකද මේක මේ කුඤ්ඤය මත ඉඳලා චලනයක් වෙන එකක්. ඒ හින්දා කුඤ්ඤයට සාපේක්ෂව තමයි මේ සිම්පල් F කියන එක ගත්තේ. අපිට පොළොවට සාපේක්ෂ ප්‍රවේගයක් ත්වරණයක් ඕන නම් අපි ඒක ගන්න කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලම මෙතනදී නිව්ටන්ගේ චලිත නියමනය ගන්න දාන තියෙන සමීකරණේ F සමාන ma. F සමාන ma. මේ විදිහට මෙන්න මේ F කියන එක යටින් ඉරක් ගහන්න ඒව ඕනේ නැහැ. ඒ කියන්නේ දෛශිකයක් කියන අදහස තමයි තියෙන්නේ. මම මේ අර දෛශික කියන පාඩමෙත් මේ අංකනකම මාක් කරලා තියෙනවා. F සමාන ma නිකම්ම සමීකරණ දැම්ම තවුලක් නැහැ. එක්සෑම් එකේදී ලකුණු අඩු කරන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. ඒ වුණාට පුළුවන් නම් ඒ සමීකරණ ලියනකොට පවා ඇප්ලයිඩ් වල කම්බයින්ඩ් මැතමැටික්ස් වල ඇප්ලයිඩ් වල දෛශික තියෙන සමීකරණයක් යොදද්දි මෙන්න මේ වගේ දෛශිකයක් ලියලා යටින් ඉරක් ගහන වගේ ඒ වගේ දේවල් තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න. F සමාන ma. ඔන්න F සමාන ma දාන්න. F සමාන ma දාන්න කලින් තව පොඩි සම්පත් ටිකක් එකතු කරගන්න ඕන. හරි. මෙන්න මොනවද මේ සම්පත්? සම්පත් කියන්නේ මෙන්න මේවා. සම්පත් කියන්නේ ඇත්තටම මේ අපි අංශ දැන් අපිට F සමාන ma දානව නම් මේක මේ අවස්ථිති සමුද්දේශ රාමුවක් තුලනේ F සමාන ma කියන එක සත්‍ය වෙන්නේ. හරි. ඒක නිව්ටන්ගේ චලිත නියම, නිව්ටන්ගේ ජීවිත කතාවේ කේස් එකත් එක්කත් ඔය අර සමුද්දේශ රාමුවක් කියන එක ගැන පොඩි අදහසක් දුන්නා. F සමාන ma කියන එක වළංගු වෙන්නේ බං ත්වරණයකට හෝ භ්‍රමණයකට ලක් නොවන රාමුවක් තුල තමයි බං මේ F සමාන ma කියන එක දාන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් ඒ වගේ දැන් පෘථිවිය නිශ්චලයි කියලා දැන් මේ ගානදී පව බලන්න මේ පෘථිවිය නිශ්චලයි කියලා නෑනේ. කොහෙවත් මෙන්ෂන් වෙලා නැහැ. සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ මේ සඳහන් කරලා නැති වුණාට ඒ විශේෂ සඳහනක් නැත්තම් පොළොවට සාපේක්ෂව තමයි ගන්නෙ. හරි. පෘථිවිය නිශ්චලයි. පෘථිවිය නිශ්චලයි කියන්නේ නිශ්චලයි නම් පෘථිවිය නිශ්චලයි නම් පෘථිවිය අවස්ථිති සමුද්දේශ රාමුවක්. හරි. අවස්ථිති සමුද්දේශ රාමුවක් අවස්ථිති සමුද්දේශ රාමුවක් තුල තියෙන පද්ධතියකට F සමාන ma දාන්න පුළුවන්. එච්චරයි. හරි. සහ අනිත් එක F සමාන ma කියන සමීකරණේ මෙතන මේ ත්වරණය මේ කියන්නේ මේ ත්වරණය කියන එක ඇත්තටම මේ පොළොවට සාපේක්ෂ ත්වරණයක් තමයි දාන්නේ. මොකද පොළොවට සාපේක්ෂව දාන්නේ? මොකද පොළොව කියන එක තමයි අවශ්‍ය සමුද්දේශ රාමුවක් වෙන්නේ. ඒ රාමුවට සාපේක්ෂ කියන්නේ පොළොවට සාපේක්ෂ ත්වරණය තමයි දාන්නේ. දැන් මෙතෙන්ට F සමාන ma කියන එක මම නිකන් ආදේශ කරන්න හදන්නේ. හරි. M කියන ස්කන්ධෙට F සමාන ma දාන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි ඔන්න බලන්නකෝ දාලා මොන පැත්තට දාන්නේ? දිශාවක් තියෙනවා. හරි. ඔන්න මොකක් හරිම දිශාවක් ඔස්සේ තියෙන බලයන් කියන එක උපයෝගී කරගනිමින් මෙන්න මේ ත්වරණය වෙන පැත්තටම දැම්මයි කියලා හිතන්නකෝ. හරිද? ඔන්න ඒ පැත්තට බලයක් නැහැ. අංශුව මත දාන දිශාව මෙන්න මේ දිශාවට දානවා කියලා හිතන්න. මේ දිශාවට දැම්මොත් ඒ දිශාවට මේ අංශුව මත බලයක් නැහැ. බලය බිඳුවේ. හරි. ඊට පස්සේ ස්කන්ධයක් තියෙනවා M ත්වරණේ F ද නෑනේ. මේ සමීකරණ F සමාන ma දැම්ම මේ M කියන ස්කන්ධෙට. හරිද? M ට තමයි මේ දැම්මේ.
m ට තමයි මේ දාලා තියෙන්නේ. m ට දැම්මට බං මේ f කියලා දාලා තියෙන්නේ මොකද්ද? f කියලා දාලා තියෙන්නේ අංශුවට සාපේක්ෂව ත්වරණයක් නේ. කුණ්‍යයට සාපේක්ෂව අංශුවේ ත්වරණනේ. කුණ්‍යයට සාපේක්ෂව අංශුවේ ත්වරණ දාලා හරියන්නේ නැහැ. f සමාන m ට දාන්නේ පොළොවට සාපේක්ෂ ත්වරණේ. පොළොවට සාපේක්ෂ ත්වරණය දාන්නේ. ඒ කියන්නේ f සමාන m කියන එක අපිට හිතන පරිදි දාන්න බෑ. f සමාන m දාන්න පුළුවන් වෙන්නේ සීමා සහිතව අවශ්‍ය සමුදේශ රාමුවක් තුල. ඒක හරි. f දාන්න බෑ. නිකම් f දාන්න බෑ. මොකද මේ f කියන්නේ මේ පොළොවට සාපේක්ෂ ත්වරණයක් නෙවෙයි. ඒ කුණ්‍යයට සාපේක්ෂව ත්වරණයක්. කුණ්‍යයට සාපේක්ෂව ත්වරණයක් දාන්න බෑ. අංශුවේ ත්වරණය දාන්න ඕන පොළොවට සාපේක්ෂව. ඒ වුණාට අපි දන්නේ නැහැ නේ අංශුවේ ත්වරණය පොළොවට සාපේක්ෂව. දන්නේ නැත්නම් අපි ඒක දන්නේ නැති එක හොයා ගන්න ඕන. එතකොට අපිට දැනගන්න පුළුවන්. හරිද? පොළොවට සාපේක්ෂ ත්වරණය හොයන්නේ කොහොමද අංශුවේ? ඒක ගැන චුට්ටක් කතා කරමු. හරි? ඔන්න m කියන ස්කන්ධයේ පොළොවට සාපේක්ෂව ත්වරණය හොයන්න හදන්නේ. පොළොවට සාපේක්ෂව ත්වරණය අපි මෙන්න මේ බෝඩ් එකේ මෙන්න මේ හරිය පොඩ්ඩක් බලමු. හරි? සංකේත ටිකක් දාගන්නවා. m කියන ස්කන්ධය ඒ අංශුව m කියන අංශුව සිම්පල් m කියලාම ගන්නම්. කුඤ්ඤ ස්කන්ධය කැපිටල් m. හරි? අංශුව සිම්පල් m කුඤ්ඤ කැපිටල් m කියලාම ගමු. ස්කන්ධ වලින්ම ගමු. හරි? පොළොව earth කියන එක සුපුරුදු පරිදි e කියලාම ගමු. අවුලක් නැහැ. හරි? ඔන්න බලන්න. පොළොවට සාපේක්ෂව කැපිටල් m කියන අංශුවේ නැත්නම් කුඤ්ඤයනේ කැපිටල් m කියන්නේ කුඤ්ඤයනේ කුඤ්ඤේ ත්වරණය මොන අතර තියෙන්නේ? හරි? මේ කැපිටල් f දිශාව හරියද? කියන්නේ මේ ආනතලයේ ඔස්සේ පල්ලෙහාටනේ. ආනතලයේ ඔස්සේ පල්ලෙහාට ඒ කියන්නේ තිරසත් එක්ක ඇල්ෆා කෝණේ නානත තමයි මේ කුඤ්ඤය පල්ලෙහාට එන්නේ. හරිද? මේ f කියන ත්වරණය කොහට සාපේක්ෂවද? කුඤ්ඤයට සාපේක්ෂව. කුඤ්ඤය තියෙන්නේ කොහෙද? කුඤ්ඤය තියෙන්නේ පොළවේ අචලයි. ඒ කියන්නේ කුඤ්ඤය අවස්ථි සමුද්දේශ රාමුවක් වෙනවා. මොකද පොළොවට සවි කරලා තියෙන්නේ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. අචලයිනේ. හරිද? ඒකින්ද මේ පොළොවට සාපේක්ෂව එවත් අවස්ථි සමුද්දේශ රාමුවකට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව ත්වරණයක් තමයි මෙන්න මේ කුඤ්ඤයට තියෙන්නේ. ඇල්ෆාගෙන් නානත වානතලයේ ඔස්සේ පල්ලෙහාට කැපිටල් f. මෙන්න මේ කෝණය ඇල්ෆාමද? ඌ ඇල්ෆා තමයිනේ. ආනතලයේ ඔස්සේ තියෙන්නේ. ආනතලයේ ඔස්සේ පල්ලෙහාට හොම එනවා. ආනතලයේ ඔස්සේ පල්ලෙහාට එනවා. ආනතලයේ කෝණය ඇල්ෆා. පොළොවට සාපේක්ෂව කුඤ්ඤයේ ත්වරණය ඇල්ෆා. කෝණේ නානතව f කියන ත්වරණයෙන් පල්ලෙහාට එන්නේ. උඩට එන්න බැරිද? නෑනේ උඩට යන්නේ නෑනේ ඒක. ඒක නිකන් මේ ගණිතය ඕනේ නෑ. ස්වභාවිකව තේරුම් ගන්නකො. ආනතලයක් ඔස්සේ මොකක් හරි වස්තුවක් තියුවට පස්සේ වස්තුව ආනතලයේ ඔස්සේ උඩට යන්නේ නෑනේ කලින් කතා කරා වගේ. පල්ලෙහාට තමයි එන්නේ. මෙන්න මේ ත්වරණයෙන් මෙන්න මේ කෝණෙන් ආනතව පල්ලෙහාට තමයි ත්වරණය වෙන්නේ. මේ කුඤ්ඤයට. හරි? ඊට පස්සේ අංශුවේ පොළොවට සාපේක්ෂව ත්වරණය අපි දන්නේ. ඒකට අපි කුඤ්ඤයට සාපේක්ෂව m කියන අංශුවේ ත්වරණය අපි දන්නවා. කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ ත්වරණය අපි දාගත්තේ මෙතෙන්ට මේ පැත්තේ. ওই විදිහට f කියන ත්වරණය ওই විදිහට එනවා. මේ දත්ත ටිකෙන් අපි පොළොවට සාපේක්ෂව අංශුවේ ත්වරණය හොයාගමු. මොකද අපි f සමාන m කියන සමීකරණය දාන්න ඕනේ අංශුවට දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ කියන එක තමයි පරීක්ෂා කරන්නේ. ඔන්න පොළොවට සාපේක්ෂව ත්වරණ හොයාගන්නේ කොහොමදයි කියලා තමයි බලන්නේ. හරි? මේක තමයි සාපේක්ෂ ත්වරණ මූලධර්ම දානවා m කියන ස්කන්ධෙට. පොළොවට සාපේක්ෂව m කියන ස්කන්ධයේ ත්වරණය හරි? එමෙන්නේ කැපිටල් m කියන ස්කන්ධයට සාපේක්ෂව m කියන ස්කන්ධයේ ත්වරණය ධන පොළොවට සාපේක්ෂව m කියන ස්කන්ධයේ හෙවත් කුඤ්ඤයේ ත්වරණය. මෙන්න මේකෙන් තමයි අපිට පොළොවට සාපේක්ෂව අංශුවේ ත්වරණය හොයාගන්න වෙන්නේ. හරිද? පොළොවට සාපේක්ෂව කුඤ්ඤයේ ත්වරණය නෙවෙයි අංශුවේ ත්වරණය. පොළොවට සාපේක්ෂව අංශුවේ ත්වරණය සමානයි. කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ ත්වරණය ධන පොළොවට සාපේක්ෂව කුඤ්ඤයේ ත්වරණයෙන් ඒ දෙක එකතුවෙන් තමයි පොළොවට සාපේක්ෂව අංශුවේ ත්වරණය එන්නේ. හරි? ඔන්න ඊට සාදේශ කරනවා. කුඤ්ඤයට සාපේක්ෂව ස්කන්ධයේ ත්වරණය මේ පැත්තට අපි දාගත්ත දිශාවක් වැරදි නම් අනිත් පැත්තට මේ පැත්තට සිම්පල් f ධන පොළොවට සාපේක්ෂව m කියන ස්කන්ධයේ ත්වරණය මේ පැත්තට. හරි? ඔන්න ඔය විදිහට තමයි එන්නේ. මෙන්න මේ ත්වරණ දෙකේ සංප්‍රයුක්තය තමයි m කියන ස්කන්ධයේ ත්වරණය වෙන්නේ. මේක තමයි මෙන්න මේ කෝණය ඇල්ෆානේ.
මේක ඇල්ෆා නේ. මේ කෝණය ඇල්ෆා. ඊට පස්සේ මේ තව පොඩි විශේෂ දෙයක් තියෙනවා. මේක මේ විදිහට ආදේශ කරන්න බැරි නම් මෙන්න මේ කැපිටල් F කියන ත්වරණය සංරචක දෙකකට කඩමු. සංරචක දෙකකට කඩාගෙන අපි ඊට පස්සේ අර F සමාන m දාන්න ගියාට පස්සේ ලේසි වෙනවා. අන්න ඒ වගේ ටෙක්නික් දැනගන්න. හරි. නිකම්ම මෙතට ආදේශ කරලා පුළුවන්. ඒ වගේම මෙන්න මේ සංරචක දෙකකට කඩාගත්තොත් අපිට තවත් ලේසි වෙනව ගාන හදන්න. බලන්න ඒක ගාන ලේසි වෙන එක ගාන හදාගෙන යද්දි මම ඔයාලට ආපහු තේරුම් කරලා දෙන්න. මේකේ සිම්පල් F කියන ත්වරණය කොහොමද දැම්මා? සිම්පල් F. හරි. ඊට පස්සේ මෙන්න මේ කැපිටල් F කියන ත්වරණය අපි සංරචක දෙකකට කියන්නේ කැලි දෙකකට කඩාගමු. කැලි දෙකකට කඩා ගන්නවා කියන්නේ මෙහෙම එකක්. කැලි දෙකකට කඩාගන්නේ F කියන ත්වරණය මෙතන තියෙන ඇල්ෆානේ. මේ පැත්තට F cos alpha. හරි. F cos alpha. ඊට පස්සේ මෙහෙකම මේ පැත්තට ඒකට ලම්බක සංරචකය වෙන්නේ F sin alpha. හරි. ඔන්න ඕක තමයි. මේක එන්නේ සිරස්ස පල්ලෙහාට. මෙතනින් මේ පැත්තට ඒ වගේම මෙතනින් පල්ලෙහාට සිරස්ස පල්ලෙහාට F sin alpha. තිරස් සංරචක F cos alpha. සිරස් සංරචක F sin alpha. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට අවසාන වශයෙන් අපිට එන්නේ පොළොවට සාපේක්ෂව m කියන ස්කන්ධයේ ත්වරණය සංරචකත් එක්ක මෙතෙන්ට සිම්පල් F මෙතෙන්ට මේ පැත්තටම කැපිටල් F cos alpha. ඒ කියන්නේ සම්ප්‍රයුක්තය ඒ දිශා දෙක මේක පැත්තකට ගත්තොත් සිම්පල් F ධන F cos alpha plus පල්ලෙහාට F sin alpha. පල්ලෙහාට F sin alpha. හරි. ඔන්න දැන් අපිට ඕන උනේ මෙන්න මේ ප්‍රකාශනේ. තිරසට F ධන සිම්පල් F ධන කැපිටල් F cos alpha plus කැපිටල් F sin alpha පල්ලෙහාට. මෙන්න මේක තමයි අපිට ඕන. මෙන්න මේ ත්වරණ තමයි. මෙන්න මේ ත්වරණ දෙකේ සංප්‍රයුක්තය තමයි අපිට F සමාන m ට දාන්න පුළුවන් වෙන්නේ. හරි. නිකම්ම සිම්පල් F දාන්න බෑ. මොකද මේක කුණ්‍යයට සාපේක්ෂවනේ. කුණ්‍යයට සාපේක්ෂ ත්වරණයක් අපිට එහෙම හිතන පරිදි අපිට එහෙම දාන්න බෑ. ඒකට දාන්න වෙන සම්පත් මොකනවද කියලා අපි කතා කරන්නේ. ඕන වෙන සම්පත තමයි මෙන්න මේ සම්පත. මෙන්න මේක තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒක තමයි අපිට සමාන මේට අපි දාන්නේ. දාන්න ඕනේ නේද තමයි අපි ඒක ගත්තේ. හරිද? මේක බලන්න මේක උපකාරී කරගෙන අපි දාන හදන හැටි අපි කතා කරගෙන යමු. අනිත් එක තව එකක්. හරි. ඔන්න දැන් f සමාන m දාන්න තමයි මේ යන්නේ. අනිත් එක තව හොඳට මතක තියාගන්න, ඉතා හොඳින් මතක තියාගන්න මෙන්න මේ f සමාන ma කියන එක දානකොට නිව්ටන්ගේ චලිත නියම ගණන්වලදී f සමාන ma දානකොට අපිට හිතන පැත්තකට f සමාන ma දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ බා. f සමාන ma අපිට ඕන පැත්තකට දාන්න පුළුවන්. ඒ වුණාට අර අපි දාන එකෙන් අපිට ප්‍රතිවිපාකයක් ලැබෙනවා. අපි වැරදි පැත්තකට දැම්මොතින් අපිට දාපු පැත්තට අනුරූප වෙන්න රිසල්ට් එකක් තමයි කොහොමත් හම්බෙන්නේ. අපි වැරදි දෙයක් කරොතින් අපිට ප්‍රතිවිපාකයක් ලැබෙනවා. හරි දෙයක් කරොතින් ඒකට ප්‍රතිවිපාකයක් ලැබෙනවා. වෙච්ච වැඩේ තමයි අපි අනවශ්‍ය පද කියන්නේ අපිට අත්‍යවශ්‍ය නොවන පදත් එන පරිදි f සමාන m දාන්න ගියොතින් අපිම අමාරු වෙටනවා. හරි. ඒ හින්දා මතක තියාගන්න, කටපාඩම් කරන්න එපා. අධ්‍යයනය තුලින් ඉගෙන ගන්න. f සමාන m දානකොට හැකිතාක් අනවශ්‍ය පද එන්නේ නැති දිශාවක් ඔස්සේ තමයි f සමාන m දාන්නේ. ඒක මාරම බුද්ධි ගෝචරයි. හරි. එහෙම දාන්න නැතුව කැමැති පැත්තට දාන්න ගිහිල්ලා නිකන් අමාරු වෙටිලා එක්සෑම් එකේදී ටයිම් එකත් මදි වෙලා අනිත් ගණන් හදා ගන්නත් බැරුව ස්ට්‍රෙස් එකෙන් පිරීලා ෆේල් වෙන්න ලොකු හේතුවක් තමයි ඔය නිව්ටන්ගේ චලිත නියම ගාන හදන්න ගිහිල්ලා අනවශ්‍ය පරිදි සමීකරණ ගොඩනගලා ඒ වයින් සමගාමී විදියට විසඳ ගන්න බෑ. අනිත් එක f සමාන m දැම්මට පස්සේ මෙන්න වගේ පද්ධතියක් තුල සමහර ගණන් තියෙනවා පොත මදි සමීකරණය එළිය ඉවර කරා. හරිද? දිග සූත්‍ර එනවා බා. දිග සමීකරණ එනවා. අනේ දිග සමීකරණ එන්නේ වැරදි පැත්තකට දැම්මොතින්. හරිද? සමහර වෙලාවට තියෙනවා හරි විදියට දැම්මත් දිග සමීකරණ එනවා. ඒක අපිට ඒක කරන්න දෙයක් නැහැ. ඒ ගානන් වල හැටිනේ. අනවශ්‍ය පරිදි දිග වෙන අනවශ්‍ය පද නැති වෙන්න පුළුවන් තරමක් ඒ වගේ අනවශ්‍ය පද අයින් වෙන විදියට අපි සමාන මේ දාන්නේ. හරි? මෙතෙන්දි මම සමාන මේ දාන්නේ කියලා නිකන් මේ අංශුයි කුණ්‍යයි ගොඩාක් නැහැනේ. ඒක අංශුවයි එක කුණ්‍යයි තියෙන්නේ. හරි? බලන්න f සමාන මේ දාන හැටි. මෙතන
මුලින්ම මම දානවා කුඤ්ඤය. හරි කුඤ්ඤයට දාමුකෝ කැපිටල් M. කැපිටල් M ට තමයි F සමාන M දාන්නේ. මොකක් හරි දිශාවක් එපා F සමාන M දාන්න දිශාවක් තියෙන්න එපා. මොන පැත්තටද දාන්නේ? අනේ දිශාව දාන ගන්න විදිය බලන්න හොඳට. මෙතන අපිට F සමාන M දාන්න පුළුවන් කුඤ්ඤයට සාමාන්‍ය F සමාන M දාන්න ඕන ඒ අංශුව මේ ත්වරණය වෙන පැත්තට. ත්වරණය වෙන පැත්තකට දැම්මට පස්සේ මේ මෙතන කුඤ්ඤයට දානවා නම් ත්වරණය තියෙන්නේ මේ පැත්තටනේ පල්ල ආනතලස්සේ පල්ලෙහාටනේ. ඒ පැත්තට මේ සමාන M දැම්මට පස්සේ ගාන හදන්න ලේසි. හරි? ඒක අත්දැකීම් තුලින් තමයි එන්නේ. මේකේ මේ පැත්තට F සමාන M දැම්මොත් F සමාන M කියන සමීකරණයේ F කියන්නේ මේ සංප්‍රයුක්ත බලයක් නේ. ඒ බලයන් ඒ පැත්තට තියෙන බලයන්ගේ දෛශිකමය බලයන් තමයි F සමාන M කියන F ට දාන්නේ. උදාහරණයක් විදිහට මේ පැත්තට මේ කුඤ්ඤය මත තියෙන සියලුම බලයන් මේ පැත්තට තියෙන සියලුම බලයන් මේ F සමාන M එකේ F වෙනුවට දාන්න ඕන. හරි? මෙතෙන්දී මෙන්න මේ කුඤ්ඤය මත මෙන්න මේ කෝණය අපිට ඕන වෙයි. හරි? මේකේ මෙන්න මේ හිතන්න. හරි? මේ කෝණය මොකද්ද? මේ කෝණය දැන් මෙතන මේ තියෙන සිරස්ස බාලන්නේ බර ක්‍රියාත්මක වෙන්නේ. මේ කෝණේ ලම්බයි. හරි? ඍජු කෝණේ ත්‍රිකෝණයක් තමයි මේ හැදෙන්නේ මේ කඩේරි වලින්. මෙතන මේ කෝණේ ඇල්ෆා, මේ කෝණේ 90යි, මේක 90 රින ඇල්ෆා. හරි? 90 රින ඇල්ෆා තමයි මේ කෝණේ. 5 බෙදීම 2 රින ඇල්ෆා. ඕක තමයි එන්නේ. හරි? ඒක ඇල්ෆා නම් 5 බෙදීම 2 රින ඇල්ෆා හෙවත් 90 රින ඇල්ෆා හෙවත් මේ කෝණේ හැමුණොත් ඉන්නේ මෙන්න මේ දැම්ම කරපු කෝණේ ඉන්නේ ඇල්ෆා. හරි? ලෝක තමයි එන්නේ. ඊට පස්සේ බලන්න මේ පැත්තට අංශුවට අපි දාන්නේ මෙන්න මේ ආනත්තලයේ ඔස්සේ පල්ලෙහාට දානවා F සමාන M කැපිටල් M ට. මේ පැත්තට දැම්මොත් විශේෂ දෙයක් වෙනවා. එතකොට මේ පැත්තට දැම්මොත් මේ කුඤ්ඤය මත තියෙන හරි කුඤ්ඤය මත තියෙන බලයන්ගේ මොනවද එන්නේ? කැපිටල් R බලය. ඒ කියන්නේ ආනත්තලයේ මගින් කුඤ්ඤය මත තියෙන බලය එන්නේ. ඇයි එන්නේ නැත්තේ? එන්නේ නැත්තේ අපි දාන්නේ ඒකට ලම්බක දිශාවක් ඔස්සේනේ. ලම්බක දිශාවක් ඔස්සේ දාන හින්දා මේ කැපිටල් R බලය එන්නේ නැහැ. බලන්න ගාන කියවලා ගානේ කිසිම තැනක නැහනේ අභිලම්බ ප්‍රතික්‍රියාව හොයන්න. එහෙම නැහනේ. ඒ කියන්නේ අපිට ඒක ඕනේ නැහැ. ඒකෙන් නැති විදිහට තමයි අපි මෙන්න මේ R කියන බලය නැති වෙන්න තමයි මෙතන මේ F සමාන M කියන එක දාන්න දිශාව තෝරගන්නේ. හරිද? අනිත් එක තව එකක් තියෙනවා. ඊට පස්සේ AR බලය විතරද? තව එකක් තියෙනවනේ. මේ කුඤ්ඤය මත තියලා තියෙන අංශුවෙන් කුඤ්ඤය මත තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාවක්. අංශුව මත තියෙනවා ඊට ඒකම අංශුවෙන් කුඤ්ඤය මත අංශුව මත අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතික්‍රියා තියෙනවනේ. කුඤ්ඤයට විතරක් දැම්මොත් සිම්පල් M ට විතරක් දැම්මොත් කුඤ්ඤය මත තියෙනවනේ මේ S සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ අභිලම්බ ප්‍රතික්‍රියාව මේ කැපිටල් S කියන එක S වෙනවනේ. මේ ඔය දැන් මෙතනින් ඔන R එන්නේ ඒක ඕකේ S එනවා. අපි S එන්නේ නැති වෙන්න ගමුනේ. S එන්න අරගෙන හදන්න පුළුවන් නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් වගේ. හරිද? ඒ කෝණෙත් නැහැ. එහෙනම් ඒ අවුල මගහරවා ගන්න ඒ ප්‍රශ්නේ මගහරවා ගන්න මොකද්ද මෙතඩ් එක? මොකද්ද හොඳම ක්‍රමය? මම දානවා කැපිටල් M ට විතරක් නෙවෙයි. කැපිටල් M ටයි සිම්පල් M ටයි දෙකම දානක වාර. එතකොට මේ S බලයයි කපලා යන මොකද පද්ධතියටමනේ. ඒතකොට පද්ධතිය තුලම අන්‍යෝන්‍ය වශයෙන් තියෙන බලයන් පවා සැලකිලිට ගැනීම තමයි සමීකරණ දාන්න වෙන්නේ. ඒ හින්දා මේ අභිලම්බ ප්‍රතික්‍රියා දෙකම එන්නෙත් නැහැ. ආනත්තලයෙන් ප්‍රතික්‍රියා එන්නෙත් නැහැ. ඒ හින්දා කැපිටල් M ට දානවට වඩා කැපිටල් M ටයි සිම්පල් M ටයි දෙකටම දැම්මට පස්සේ අපිට ගාන හදන්න ලේසි. අන්න ඒ දේවල් අන්න ඒ ටෙක්නික් ටික කියලා දෙන්න තමයි මේ වීඩියෝ සීරීස් එක මම කලින් ඉදම්ම දැම්මේ. අන්න ඒ වගේ පොඩි ටෙක්නික් එක්සෑම් එක වෙලාවේදී අනිවාර්යෙන් භාවිතා කරන්න ඕන දේවල් මේවා. නැත්තම් එක්සෑම් එක වෙලාවේදී තමයි මේ දේවල් තේරුම් ගන්න වෙන්නේ. එක්සෑම් එක වෙලාවේදී තේරුම් ගන්න කාලය මිඩංගු කරනවට වඩා කාලය වැය කරනවට වඩා එක්සෑම් එකට කලින් පුළුවන් තරම් පාස්ට් පේපර්ස් හදලා ඔයාලා ක්ලාස් වල සර්ගේ ටියුට් ටික හදලා ටෙස්ට් පේපර්ස් වලට සහභාගී වෙලා රිවිෂන් වලට සහභාගී වෙලා
ඒ විදිහට තමන්ගේ තියෙන අත්දැකීම් ටික වැඩි කරගෙන ගාන හදාගෙන එක්ස්පීරියන්ස් අරගෙන ගාන හදාගෙන යන්න. එක්ස්පීරියන්ස් ගන්න නැතුව වැඩ කරන්න ගියොත් අමාරු වැටෙන්නේ ඔයාම තමයි. හරි ඒක මතක තියාගෙන කැපිටල් M ට විතරක් දාන්න නැතුව සිම්පල් M ටයි කැපිටල් M ටයි දෙකටම එකපාර දාන්න F සමාන MA මොන පැත්තටද? මේ පැත්තම හොඳයි. දාලා බලමුකෝ. හරි ඔන්න දානවා කැපිටල් M ට හා සිම්පල් M ට මේ දෙකටම දානවා F සමාන MA මේ පැත්තට. හරි ඔන්න බලන්න එනේ ඒවා මොනවද එන්නේ. හරි එක ඉස්සෙල්ලම කුඤ්ඤය සලකමු. හරි කුඤ්ඤය මත මේ පැත්තට තියෙන බලයන් කුඤ්ඤය මත තියෙන බර සිරස්ස පල්ලෙහාට ආනත්තලය ඔස්සේ ලම්බකව mg cos alpha එක එන්නේ. ආනත්තලය ඔස්සේ ලම්බව පල්ලෙහාට ආනත්තලයට ලම්බකව සිරස්ස පහළට තමයි mg තියෙන්නේ. ලම්බකව එන්නේ mg cos alpha එක ලම්බකව. එහෙනම් ඊට ලම්බක සංරචකය හේවත් ආනත්තලය ඔස්සේ සංරචකය වෙන්නේ මෙන්න මේ mg කියන බරෙන් ඒ බලයෙන් mg cos alpha එක පල්ලෙහාටනේ මේ පැත්තටනේ ආනත්තලය ඔස්සේ ලම්බකවනේ. එහෙනම් ආනත්තලයට සමාන්තරව mg cos alpha මෙහාට මේ පැත්තට mg sin alpha. කැපිටල් mg sin alpha. හරි ධනද ඍණද? ධන තමයි එන්නේ. ආනත්තලය ඔස්සේ ලම්බකව mg cos alpha ධන අනිත් සංරචකය මේ පැත්තට mg sin alpha පල්ලෙහාටනේ mg sin alpha පල්ලෙහාට අපි දාන දිශාව පැත්තටමයි. ඒ පැත්තට mg sin alpha ධන. එතනින් අපි ආනත්තලය ඔස්සේ ඉහළට දැම්මනම් ඍණ mg sin alpha එක එන්නේ. ඍණ mg sin alpha එක එන්නේ උඩට. ආනත්තලය ඔස්සේ පල්ලෙහාට mg sin alpha එක එන්නේ. ඔන්න කුඤ්ඤය මත මේ බලය විතරයි එන්නේ. හරි තව බලයක් එනවා ඇත්තම කතාව. මෙතන මේ s කියන අභිලම්බ ප්‍රතික්‍රියාවේ ඒක එනවනේ. ඒක ආවට අපි සිම්පල් M ටක් දාන හින්දා මේකට s කියන සංරචකයෙන් එන එකට විශාලත්වයේ සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධව සිම්පල් M ටක් එන හින්දා ඒ අභිලම්බ ප්‍රතික්‍රියා දෙක කපලා යනවා. අභිලම්බ ප්‍රතික්‍රියා කියන අනවශ්‍ය පදේ එන්නේ සිම්පල් කැපිටල් mg හේවත් කුඤ්ඤේ බලයෙන් කුඤ්ඤේ බරෙන් එන සංරචකයෙන් එන්නේ මේ පැත්තේ එන්නේ mg sin alpha විතරයි. හරි ඊට පස්සේ ඊට අමතරව ඇත්තට මෙන්න ඝර්ෂණ බල මුකුත් නේ. ඕව තමයි එන්නේ. ඊට පස්සේ සිම්පල් mg ට ඒවත් අංශුවට මේ පැත්තට මොන වගේ බලයක් දෙන්නේ? මොන වගේ එකක් දෙන්නේ? හරිද? ඒකත් අර විදිහටම ගන්න. සිම්පල් mg මේ පල්ලෙහාටනේ සිරස්ස පහළට සිම්පල් mg. එහෙනම් ආනත්තලයේ ඔස්සේ මේ සිම්පල් mg මේකට වෙච්ච කතාවම තමයි එන්නේ. හරි? එහෙමනේ බං ඔක වෙන්නේ නැත්තරම. මේකේ මේ කෝණෙම තමයි මේ කෝණේ ඇල්ෆා. කියන්නේ මේ කෝණේ ඇල්ෆා. හරි? කෝණ ගන්න හැටි දන්නව ඇතිනේ. මේ කෝණෙත් ඇල්ෆා. mg cos alpha එක එන්නේ මෙහාට ආනත්තලය ඔස්සේ පල්ලෙහාට මේ වගේමයි එන්නේ mg sin alpha. හරි mg sin alpha. මේ පැත්තට ආනත්තලය ඔස්සේ පල්ලෙහාට මේ බල දෙක ඇර වෙන කිසිදු බලයක් එනවද? හරි වෙන කිසිදු බලයක් එනවද? එන්නේ නැහැ. වෙන්න හේතුවක් නැහැ. අපි මොකද එන්නේ නැති වෙන්න තමයි f සමාන m කියන දාන පැත්ත සහ ඒ පද්ධතියෙන් m ට විතරයිද කැපිටල් m ට විතරයිද සිම්පල් m ට විතරයිද කියන දේවල් තීරණය කරමින් දිශාව තීරණය කරමින් අපි දැම්මේ අපිට අනවශ්‍ය පද එන්නේ නැති වෙන්න තමයි. හරි ඊට පස්සේ ඔන්න f සමාන m කියන සමීකරණේ පද්ධතියටම දාලා කැපිටල් F කියන පැත්ත f සමාන m කියන f කියන එකට ආදේශ කරා. ඊට පස්සේ සිම්පල් m ට ආදේශ කරනවා වෙනම දානවා. සිම්පල් m වෙන් පටන් ගන්නවා වෙනම දානවා සිම්පල් m වෙන් පටන් ගන්නවා. සිම්පල් m මේ දිශාවට නෙදාන්නේ. ඒ දිශාවට දානකොට අපිට මෙන්න මේක තමයි අපි භාවිතා කරන්නේ. හරි? එතකොට බලන්න මේ පැත්තට දාලා තියෙන හින්දා මෙන්න මේ අන්තිම ප්‍රකාශනය අරගෙන ඒකෙනුත් කරගන්න පුළුවන්. මේකෙන් කරගන්න පුළුවන් ඇත්තටම. මේකෙන් කරගන්නත් එකයි මේ දෙක තියෙන්නේ. අපි වෙන්න මේ පොළොවට සාපේක්ෂව කැපිටල් M ස්කන්ධයේ හේවත් කුඤ්ඤේ ත්වරණය කුඤ්ඤයට සාපේක්ෂව ස්කන්ධේ ත්වරණය මෙන්න මේ පද දෙක එකතු කරලානේ මේක ගත්තේ. මේ ප්‍රකාශනය ගත්තේ මේ දෙක එකතු කරලානේ. හරි? ඒක නිකන් අමතකයි වගේ නම් ආපහු පාරක් මහා වැඩක් නෙවෙයිනේ. සාපේක්ෂව ත්වරණ මූල ධර්මයේ ආපහු පාරක් දාලා බලන පැත්තක. පොළොවට සාපේක්ෂව M ස්කන්ධයේ සාපේක්ෂ ත්වරණය කියන්නේ කැපිටල් M
ස්කන්ධයවත් කුඤ්ඤයට සාපේක්ෂව m ස්කන්ධයේ ත්වරණය ධන පොළොවට සාපේක්ෂව කුඤ්ඤයේ ත්වරණය කුඤ්ඤයට සාපේක්ෂවත් m ට සාපේක්ෂව m ගේ ත්වරණය m ට සාපේක්ෂව m ගේ ත්වරණය මේ පැත්ත සිම්පල් f හරි සිම්පල් f ධන පොළොවට සාපේක්ෂව m ස්කන්ධයේ ත්වරණය ඇල්ෆා ගේ නානතව මේ පැත්තට f හරි මේ දෙකම මේ දෙක තමයි මේ තියෙන්නේ හරි මේ දෙකේ අර සංරචක දෙකට කඩලා තමයි සංරචක දෙකට කඩලා තමයි සිරසා තිරස් සංරචක දෙකට කඩලා මේක ගත්තේ මේක ඇල්ල ගත්තේ හරි මේකම තමයි මේ වෙන වෙනම ලියලා තියෙන්නේ හරි එකාතකින් බලද්දි මේ දෙකේ සංප්‍රයුක්තය තමයි මේ සංරචක වලට කඩලා මෙහෙම ලියලා තියෙන්නේ හරි අපි දාන්නේ මේ f සමාන ma කියන සමීකරණය දාන්නේ මෙන්න මේ පැත්තටම හින්දා මෙන්න මේක භාවිතා කරනවට වඩා මේ අන්තිම ප්‍රකාශන මේ කළු පාටේ ලියලා තියෙන ප්‍රකාශනයේ සංරචකත් එක්ක ලියලා තියෙන ප්‍රකාශනයේ භාවිතා කරනවට වඩා මේ අවස්ථාවේදී කැපිටල් M ට සහ සිම්පල් M කියන දෙකටම දානකොට මෙන්න මේ අන්තිම ප්‍රකාශනයේ භාවිතා කරනවට වඩා මෙන්න මේ කොටස් දෙක වෙන වෙනම ගන්න එක පොඩ්ඩක් ලේසි. හරි? ඒ වගේ දේවල් ඉගෙන ගන්නේ තනියම ගණන් හදලා තමයි. හරි? ඒ තනියම ගණන් හදුවට පස්සේ එක්ස්පීරියන්ස් එක එනවා බම් බය වෙන්න එපා. ඒ විදිහට මේක අපිට දන්නේ නැත්නම් මේ සාපේක්ෂ ත්වරණ මූලධර්මයේ මේ දාන එක මාර ලොකු වැඩක් නෙවෙයිනේ. ඒක කටුකොලයක හරි උත්තරේ ලියන උත්තර පත්‍රය හරි පැත්තකින් ලියන්න. මේ වගේ ගාන හදනකොට මේ වගේ දේවල් භාවිතා කරා කියලා නැවත නැවත ලියුවා කියලා මේ ප්‍රකාශනයක් ගණන් වලට ලබා දෙන ලකුණු කවදාවත් අඩු කරන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. හරි? ඒ හින්දා මම මෙන්න මේ සංරචක දෙකට කඩාගන්නපු කෑල්ල නැතුව මේක ගන්නවා. ඇයි එහෙම ගන්නෙ? දැන් පැහැදිලි වෙයි. සිම්පල් m ට f කැලි දාලා ඉවරයි මේක. සිම්පල් m ට වෙනම දානවා. කැපිටල් m ට වෙනම දානවා. සිම්පල් m ට වෙනම දාන්නේ. ඉස්සෙල්ලම සිම්පල් m ඔන්න හරි ඊට පස්සේ පොළොවට සාපේක්ෂව ත්වරණය. කියන්නේ මේ කැලි දෙක. හරි? බලන්න. සිම්පල් f හරි? සිම්පල් f ගෙන් මෙන්න මේ පැත්තට ආනතව මෙන්න මේ ඇල්ෆා කෝණයෙන් ආනතලයේ ඔස්සේනේ දාන්නේ. ආනතලයේ ඔස්සේ දානකොට මේ f ගේ සිම්පල් f ගෙන් මොන වගේ සංරචකයක් දෙන්නේ? ඒක එකපාරටම ගන්න අමාරුයි වගේ නා. මෙහෙම හිතන්න හරි. දැන් ඔන්න කැපිටල් F කියන එක මේ විදිහට තියෙනවනේ. ඔන්න ත්වරණේ. කැපිටල් F කියන එක. මේකම තමයි මම මේ විදිහට මාක් කරේ. මේක ගන්න ලේසි වෙන්න ඒ ටෙක්නික් එක කියලා දෙන්න ඕනේ. හින්දා මේක ඇල්ෆා. ඊට පස්සේ මේ සිම්පල් F තියෙන්නේ කොහොමද? සිම්පල් F තියෙන්නේ මේ පැත්තටනේ. සිම්පල් F තියෙන්නේ මේ පැත්තට. ලොකු දෙයක් නෙමෙයි සිම්පල් F. හරි. එතකොට සිම්පල් F ගෙන් මෙන්න මේ ඇල්ෆා ගෙන් ආනතව හෙවත් මේ ආනතලයේ ඔස්සේ සංරචක තමයි ගන්න වෙන්නේ. මොකද අපි මේ පැත්තට තමයි සමාන මේ දාන්නේ. හරි? f සමාන මේ දානකොට සිම්පල් f cos alpha සිම්පල් f cos alpha. හරි? මාරවලේසි. සිම්පල් f cos alpha. සිම්පල් f cos alpha. එතකොට මෙන්න මේ සිම්පල් f කියන සංරචකයෙන් ආනතලයේ ඔස්සේ හෙවත් ඇල්ෆා ගෙන් ආනතව සිම්පල් f cos alpha කියනවා. එච්චරයිද? නෑනේ. තව එකක් තියෙනවනේ. සිම්පල් f විතරක් නෙවෙයිනේ. පොළොවට සාපේක්ෂ ප්‍රවේගනේ ත්වරණනේ දාන්නේ. එතකොට මෙන්න කැපිටල් f F අවුලක් නැහැ. කැපිටල් F තියෙන්නේ ආනතලයේ ඔස්සේමයි. අපි දාන දිශාව පැත්තටමයි. ඒ හින්දා සිම්පල් F කැපිටල් F කියන එක සංරචකවට බෙදන්න ඕනේ නැහැ. මොකද අපි F සමාන මේ දාන දිශාව ඔස්සේමයි තියෙන්නේ. කෙලිම කැපිටල් F. හරි? කෙලිම කැපිටල් F. මෙන්න මේ අනවශ්‍ය ටික මකලා දානවා. ඒ ටික වැඩක් නැහැ. මොකද මේ වැඩක් නැහැ කියන්නේ අපිට ප්‍රතිඵලය ගන්න භාවිතා කරේ මේක. හරි? ඒක අපිට සමීකරණ ආදේශ කරන්න භාවිතා කරපේක මේක. ඔයාලා එක්සෑම් එකේ ලියලා ඒක මකන්න ඕනේ නැහැ. එක්සෑම් එකේදී උත්තර පත්‍රයේ මේක ලියලා තියන්න. ඒ වගේ දේවල් ලියලා තිබ්බට පස්සේ තමයි පේපර් එක බලන විභාග පරීක්ෂකවරයාට පවා මේ දරුවා මෙන්න මේ විදියට තමයි try කරලා තියෙන්නේ. මේ විදියට තමයි හිතලා තියෙන්නේ කියලා වගේ hint එකක්, ඒ වගේ clue එකක් ඒ මනුස්සයා ගලුවට යන්නේ. මේ වගේ දේවල් ලියමින් ගාන හදද්දි තමයි. හරි? ඒ හින්දා ඒක ලියලා තිබ්බයි කියලා ගණන් වලට ලකුණු දෙන ලකුණු ගාන කවදාවත් අඩු වෙන්නේ නැහැ. හරි? ඔන්න සිම්පල් F ගේ ත්වරණ සංරචකය මේ දිශාව ඔස්සේ ලියලා ඉවරයි. හරි? දැන් අපිට මේකම ගන්න බැරිද? සිම්පල් F දානකොට ඒකම ගන්නත් පුළුවන්. හරිද? එතකොට බලන්න මෙන්න මේ තිරසට ගත්තේ සිම්පල් F මේකම දානවා නම් මම කියන්නේ. හරිද? මේකම නැතුව මේක දෙක නැතුව අපි සංරචක වලට බෙදලා සිරසා තිරස් සංරචක දෙකකට කඩලා
ගණිපු එකම භාවිතා කරනවා නම් කොහොමද එන්නේ? හරි. ඒක මම ලියලා පෙන්නන්නම් මේ වෙලාවේ. මේ සමීකරණය තාම ආදේශ කරලා ඉවර නැහැ. තාම මේ ගාන හදාගෙන යන්න විදිය කියන්නේ. හරි. ඊට පස්සේ f ට ආදේශ කරොත් මේකෙන් මෙන්න මේ කැලේ නැතුව මේකෙන් අපි ගණිපු එකෙන් අපි අර සම්පත කියලා කියපු එකෙන් ගත්තොත් මේ පැත්ත තිරස් සංරචක එන්නේ simple f ධන capital F cos alpha. හරි. සිරස්ස පහට f sin alpha. එතකොට අපි මේ සමීකරණයට simple m ගේ හේවත් අංශුවේ ත්වරණ සංරචක ආදේශ කරනකොට මෙන්න මේ සංරචක වලින් අපි මෙන්න මේ පැත්තට විභේදනය කරගන්න වෙනවා ආපු වතාවක්. හරි. එතකොට ඔන්න දැන් ඇල්ෆා කෝණයක් කොහොම දාමු? මේකෙත් ඔන්න ඇල්ෆා කෝණයක් දාමු. හරි. එතකොට මේ කෝණය ඇල්ෆා. මේ කෝණය ඇල්ෆානේ. එතකොට මේ කෝණෙත් ඇල්ෆා. ත්වරණ සංරචකයේ මේ ඇල්ෆාගේ නානත්ව විභේදනය කරොත් simple f ධන f cos alpha ආපු වතාවක් f ධන f cos alpha මේකෙන් ආපු cos alpha එකෙන් වැඩි වෙනවා. මේකේ f sin alpha. මෙතන alpha කියන මේ මෙතන අනෝරින alpha නේ. pi බෙදීම 2 ඍණ alpha. එතකොට අනිත් සංරචකයේ එන්නේ f sin alpha වාරයක් ආපහු මෙතනින් මේ පැත්තට තියෙන සංරචකනේ. ඒ කියන්නේ cos pi බෙදීම 2 ඍණ alpha හෙවත් හරි බලන්නමු මේකෙන් මේ මෙන්න මේ කොටස් දෙකෙන් මේකම මෙන්න මේ තොර සංරචකම එනවාදයි කියලා. හරි. simple f cos alpha වරහන් ඉවත් කරන ගමන් හිතනවා අපි simple f cos alpha ඒක එනවා. ඒක හරි. ඊට පස්සේ capital F මෙතන cos alpha මෙතන cos alpha cos වර්ග alpha. ඒක ලියලා බලමු නේ. simple f cos alpha මුලින්ම ඊට පස්සේ capital F cos වර්ග alpha. ඊට පස්සේ මේක cos phi බෙදීම 2 ඍණ alpha. cos 90ත් එක්ක සම්බන්ධතාවයක් එද්දි සහ phi බෙදීම 2 ඍණ alpha කියන මෙන්න මේක ඇල්ල සලකා බලද්දි සුළු කෝණයක් එන්නේ. අංශක 90න් යම් කිසි කෝණයක් අඩු වෙලා. එතකොට cos phi බෙදීම 2ක් එක්ක එද්දි sin කෝණය සුළු කෝණයක් sin phi sin alpha. මෙතන sin alpha මෙතන sin alpha f sin වර්ග alpha එනවා. හරි. එතකොට බලන්න අප මේ කෑල්ල මෙන්න හැටි. ආපහු සුළු කරොත් simple f cos alpha තියෙනවා. simple f cos alpha. මෙතන බලන්න cos වර්ග f capital F cos වර්ග alpha capital F sin වර්ග alpha capital F ගත්තොත් එළියට ඇතුලේ sin වර්ග alpha දැන් cos වර්ග alpha. හරි. sin වර්ග alpha දැන් cos වර්ග alpha කියන්නේ මේ ත්‍රිකෝණමිතියේ පළවෙනි සර්ව සාම්‍ය ඒක එකයි. හරි. එතකොට බලන්න simple f cos alpha ධන f මේක මෙනවනේ. ඒකම එනවා. හරි. අන්න ඒ වගේ දේවල් මේක භාවිතා කරලා පුළුවන්. මේක භාවිතා කරන්න ගනිපු මෙන්න මේ කෑලි දෙක භාවිතා කරලා පුළුවන්. මොන වෙලාවට මොන එකද භාවිතා කරන්න කියන එක මේක මේ වෙලාවේදී මේ හැමතිස්සෙම මේක තමයි හැමතිස්සෙම මේක තමයි කියලා එහෙම කටපාඩම් කරලා ගණන් හදන්නේ නැහැ. හරිද? අත්දැකීම් තුලින් තේරුම් ගන්න මේක දාලත් අපිට ගාන හදන්න පුළුවන්. එහෙම දාන්න නැතුව අපිට කෙලින්ම මේකට ආදේශ කරලා මේක ගන්න නැතුව මේක දාලත් එහෙම ගණන් හදන්න පුළුවන්. මොකද්ද ලේසි මොන එකද භාවිතා කරන්නේ කියන එක කවුරුවක්වත් මේ ඇඟිල්ලෙන් එන කියන්න ඕනේ නැහැ. හරිද? ඒ වගේම මේක භාවිතා කරලත් මේක භාවිතා කරලා ක්‍රම දෙකටම භාවිතා කරලා කොහොම හරි ගාන හදන්න තමයි ඕන. මේක භාවිතා කරොත් අර පියවර ප්‍රමාණය චුට්ටකර අංශු මාත්‍ර විදියට පොඩ්ඩක් වැඩි වෙනවා. ඒත් කමන්නේ එහෙම හරි කමන්නේ මෙන්න මේ ත්වරණ සංරචකයේ simple m ගේ ත්වරණයට අදාළව මෙන්න මේ දිශාව ඔස්සේ මෙන්න මේක තමයි දාන්න ඕන. මේක තමයි එන්න ඕන. අපි ඒක කෙලින්ම ගත්තා. කෙලින්ම ගත්තේ මේක භාවිතා කරන්න නැතුව මෙන්න මේ සංරචක දෙක භාවිතා කරලා. කොහොම හරි කමන්නේ දෙකින් එක විදියකට කොහොම හරි ගාන නිවැරදිව හදන්න තමයි ඕන. ඔන්න simple f ගේ m එක ඇල්ල simple m එකවත් අංශුව සඳහා ලියලා ඉවරයි. හරි. හරි. ඊට පස්සේ capital M හෙවත් කුඤ්ඤේ ත්වරණ. හරි. simple M ටයි capital M ටයි වෙන වෙනම දාන්නේ. f කැලි ටික දාලා ඉවරයි. ඊට පස්සේ M කැලි ටික simple M ට දාලා ඉවරයි. capital M ට දාන්න. ඒ පැත්තට ඔන්න ස්කන්ධය හරි. ඊට පස්සේ පොළොවට සාපේක්ෂ ත්වරණය. පොළොවට සාපේක්ෂ ත්වරණය f එච්චරයි. සංරචක බෙදන්න ඕනේ නෑනේ. අපි ඇල්ෆා ගෙන් ආනතෝ තමයි කුඤ්ඤේ මෙහාට එන්නේ. ආනතලයේ ඔස්සේ ඒ පැත්තට ඒ දිශාව තමයි දාන්නේ.
mf එච්චරයි. මාරම සරලයි. හරි. ඊට පස්සේ මේකේ මම ඒක තවත් සුළු කරනවද සුළු කරන්න ඕන නොතින් සුළු කරගමු. පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් නේ. g sin alpha මෙතනක් තියෙනවා ගන්නෝ වරහණක් දාලා එළියට. වරහණ ඇතුලේ ඉන්නේ capital M දන simple M g sin alpha. මෙතන එනවා එළියට. මෙතන එළියට ගන්න පුළුවන්. අවුලක් නැහැ. මම ඔහම තියෙනවා. ඕනොත් ගන්නවා. simple f cos alpha plus capital F mf right. මේක මම ගන්නවා පළවෙනි සමීකරණය. මේක පළවෙනි සමීකරණේ. ගානේ අහලා තියෙනවනේ අංශුවේ සහ කුඤ්ඤයේ ත්වර නිර්ණය කිරීම සඳහා චලිත සමීකරණ ලියා දක්වන්න. ඔන්න එක චලිත සමීකරණයක් හරි. මේ තියෙන්නේ අංශුවේ හා කුඤ්ඤයේ ත්වරණය නිර්ණය කිරීම සඳහා. එහෙම නේද තියෙන්නේ? අපෝ ගියමු පොඩ්ඩක්. ඔව්. අංශුවේ සහ කුඤ්ඤයේ ත්වරණ නිර්ණය කිරීම සඳහා චලිත සමීකරණ ලියා දක්වන්න. එහෙම තමයි තියෙන්නේ. ඔන්න එකක් හරිනේ. ඔන්න එක චලිත සමීකරණයක්. චලිත සමීකරණයක් කියනකොට මේක තමයි චලිත සමීකරණ. මේ චලිතයේ සඳහානේ අපි සමීකරණ ලිව්වේ ත්වරණ නිර්ණය කිරීම සඳහා තමයි. මේ තියෙන f තියෙන්නේ ඒව නිර්ණය කිරීම සඳහා තමයි අපි මේක ලිව්වේ. මේක එක චලිත සමීකරණයක්. මෙච්චරයිද? නෑනේ. අපි capital M සහ simple M උන දෙකටම දැම්මා. තව එකක් තියෙනවා. තව කොතෙන්ටද දාන්න හොඳම? කොතෙන්ටද දාන්නේ? තව එකක් අර අනවශ්‍ය පදෙන් නැති වෙන්න මම දානවා. simple M ට හෙවත් අංශුවට මොන පැත්තට දාන අවශ්‍ය පදෙන් නැති වෙන්න? සිරස් විහලට S එනවනේ. හරියන්නේ නැහැ. S හොයලත් අපිට හදන්න පුළුවන් අනවශ්‍යයිනේ. අහලත් නැහනේ ගානේ. ඒ හින්දා මම දාන හොඳ පැත්තක් විදියට දානවා තිරස්ව මේ පැත්තට හෝ මේ පැත්තට. ත්වරණය වෙන පැත්තටම normally අපි දාමු. නීතියක් නෙවෙයි. එimhe දැම්මට පස්සේ හොඳයි. ඍණ පදෙ මෙන්නේ හැබා. ඒ හින්දා simple M ට දානවා තිරස්ව මේ පැත්තට. f සමාන m. f සමාන m මේක මේ ගාන හදද්දි f සමාන m යොදමු කියලා එහෙම දාන්න හොඳේ. එතකොට තමයි ගාන සම්පූර්ණ වෙන්නේ. නීතියක් නෙවෙයි. ඒ උනට අනිවාර්යෙන් කරන්න. නීතියක් නෙවෙයි ඈ. එහෙම කරාට පස්සේ අර විභාග පරීක්ෂකවරයාට මේ දරුවා මොකක් හරි දන්නව නේද කියලා අයිඩියා එකක් එනවනේ. නිකම්ම දානවට වඩා යොදමු කියලා දාලා මෙන්න මේ simple m capital M e කියලා ගත්ත සංකේතවත් කරමින් ඒ වගේ ලස්සනට ගාන හදන්න හරිද? simple M ට දානවා මේ පැත්තට f සමාන m f කැලි එන්නේ මොනවද? simple M කියන අංශුවට මේ පැත්තට s කියන බලයෙන් එන්නේ. ඒකෙන් සිරස් ඉහළට එන්නේ. simple mg කියන වස්තුවේ බරෙන් එන්නේ සංරචකයක් අපි දාන දිශාවට. ඝර්ෂණ බල මුකුත් නැහැ. simple m f සමාන m දැම්මට පස්සේ සමීකරණ f සඳහා දාන්නේව නැහැ මුකුත් නැහැ. සංප්‍රයුක්ත බලයක් නැහැ තිරස්ව. හරි? බිඳුවයි. ගොඩක්ම හොඳයි බිඳුවයි. ඊට පස්සේ ඔන්න f කැලි දාලා ඉවරයි simple m ට. ඊට පස්සේ ඔන්න ma කියන පැත්ත සමීකරණයේ දකුණු පැත්ත ස්කන්ධයේ simple m අවුලක් නැහැ. ත්වරණය පොළොවට සාපේක්ෂව අංශුවේ ත්වරණය මේ පැත්තට. දැන් ඔන්න එතකොට අපිට මෙන්න මේ දෙකෙන් මේ අපිට පොළොවට සාපේක්ෂව අංශුවේ ත්වරණය කියන එක අපිට මේකනේ අපේ සම්පත. ඒක ගත්තේ මේකෙන්නේ. මේ අවස්ථාවේදී මේකද ගන්න ඕන එකක් ගන්න. දෙකම හරි. හැබැයි මම මේ අවස්ථාවේදී ගන්නවා මේක. ඒක ගත්තට පස්සේ ඇයි ඒක ගන්නෙ? මෙහෙමනේ. බලන්න. f sin alpha එක සිරස්ව පහළට තියෙන්නේ. අපි දාන්නේ තිරස්ව. එතකොට මෙන්න මේ f capital F sin alpha කියන සංරචකයෙන් මේ සමීකරණයට එන්නේ මේ සමීකරණ අනවශ්‍ය විදිහට දික් වෙන්නේ නැහැ. මේ f sin alpha කියන එක නැති වෙනවා යන. මොකද f sin alpha මේ පැත්තට විභේදනය කරලා පස්සේ තිරස් විභේදනය කරලා sin alpha cos alpha නේ. cos 90නේ. cos 90 බිඳුවයිනේ. මේ සංරචක බිඳුවයි. ඉතුරු වෙන්නේ එකම ත්වරණ සංරචක කැලල simple f දන capital F cos alpha මේ පැත්තට. simple f දන capital F cos alpha. තව එනවද? තව එන්නේ. අනිත් ඒවා ඔක්කොම බිඳුවක් වෙලා. මේ කැලේ විතරයි එන්නේ. හරිද? මේකෙන් හරි ලස්සන ප්‍රකාශනයක්, හරි වැදගත් ප්‍රකාශනයක්, වැදගත් සිද්ධියක්, වැදගත් හේතුවක්, නිගමනයක් එනවා මේකෙන්. බිඳුව සමානලා තියෙන්නේ simple m වාරයක් simple f දන capital F cos alpha.
සිම්පල් m කියන්නේ අංශුවේ ස්කන්ධය බා. අංශුවේ ස්කන්ධේ බිඳුවක් වෙන්නේ නැහනේ. අංශුවේ ස්කන්ධේ බිඳුවක් නැහැ. හරි. අංශුවේ ස්කන්ධේ බිඳුවක් නෙවෙයි. ඒ හින්දා මේ ප්‍රකාශනේ සිම්පල් f ගන්න කැපිටල් f cos alpha තමයි බිඳුවක් වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ ප්‍රකාශ සමස්ත ප්‍රකාශනේ සමීකරණය වම් පැත්ත බිඳුවක් වෙලා තියෙන්නේ. m සමානයි බිඳුවයි. කෙලින්ම එහෙමත් දාන්න පුළුවන්. නැත්නම් කෙලින්ම ලියනවා මම මෙහෙම සිම්පල් f ගන්න කැපිටල් f cos alpha සමානයි බිඳුවයි. ඕනනම් හේතුවක් දාමු රීසන් එක අපේ. මක්නිසාදයක් m අසමානයි බිඳුවයි. මන්න මේ වගේ තැන් හේතු ලස්සනට මෙහෙම ලියන්න එක්සෑම් එකේ. හරිද? මේක මේ වෙලාවේ ගාන ඔයාලා ගාන බලලා තනියම හදන කොටත් එහෙමයි. එක්සෑම් එකේ ලියන කොටත් එහෙමයි. හරි? එක්සෑම් එකේ තමයි ලියන්න ඕනේ. ඒක තමයි අපි මේ කරන්නේ. හරිද? එක්සෑම් එකේදී පවා මේක මෙහෙම විදියට ලියන්න. සහ ඔන්න මේක දෙවෙනි සමීකරණ විදියට ගන්නන්නේ. මේක දෙවෙනි සමීකරණ. කුණ්‍යේ සහ අංශුවේ ත්වරණ නිර්ණය කිරීම සඳහා චලිත සමීකරණ ලියා දක්වන්න. ඕක තමයි චලිත සමීකරණ. S සමාන u ට භාගය t වර්ග ඒවත් චලිත සමීකරණ තමයි. හරිද? නිව්ටන්ගේ චලිත නියම පාඩමේදී චලිත සමීකරණ වස්තු සඳහා අංශුන් සඳහා චලිත සමීකරණ ලියා දක්වන්නේ කියලා බලාපොරොත්තු වෙන්නේ විභාග පරීක්ෂකවරු. මාකින් ස්කීම් වල පවා තියෙන්නේ චලිත සමීකරණ කියලා. මෙන්න මේ විදිහට තමයි. ත්වරණ අඩංගු ස්කන්ධ සහිත සමහර සමීකරණ දෙක ස්කන්ධ දෙන්නේ නැහැ. මේ වගේ එකක්. චලිත සමීකරණ ලියා දක්වන්න ඔන්න ඔය තමයි බලාපොරොත්තු වෙනවා. ඔය තමයි චලිත සමීකරණ දෙක. ලකුණු බෙදී යාම ගැන කතා කරනවා නම් මේක අනිත් එක මතක තියාගන්න. මේක මේ 2000 අවුරුද්දේ නිව්ටන්ගේ චලිත නියම ගාන. මේකත් එක්ක සිම්පල් A සහ සිම්පල් B කියලා කොටස් දෙකක් ආවා. කාර්ය ශක්තිය සමතාවය කියන කොටස යටතේ තමයි අනිත් කොටස එන්නේ. සිම්පල් B විදියට කොටස සිම්පල් A කොටස විදියට තමයි නිව්ටන්ගේ චලිත නියම අවිල තිබ්බේ. මේ ගණන් දෙකටම දැනට 2025 සිට ඉදිරි එක්සෑම් සඳහා රුකුල් දෙන්න සපෝට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඒ හින්දා අර 2000 අවුරුද්දේ මාකින් ස්කීම් එකට ලකුණු ලැබිච්ච විදිය 2025 සිට ඉදිරි විභාග සඳහා විභාගයට ලකුණු ලබා දෙන ක්‍රමය අනුගමනය කරමින් තමයි ලකුණු බෙදී යාම තීරණය කරලා තියෙන්නේ. හරිද? ඒ විදියට බලද්දී කාර්ය ශක්තිය ක්ෂමතාව කියන කොටසට B කොටසේ සම්පූර්ණ ගානක් හින්දා ඒකට ලකුණු 75යි මේ කොටසට ලකුණු 75යි සම්පූර්ණ ගානට ලකුණු 150ක් හැදෙන විදියට 75ක් දෙනවා ඉතින් කියලා තමයි නිව්ටන් චලිත නියම ගානට මාකින් ස්කීම් එක දානවා ලකුණු ලැබෙන විදිය තීරණය කරේ. හරි? එතකොට මේ චලිත සමීකරණ එක සඳහා 75න් මෙතෙන්ට ලකුණු 15ක් දීලා තියෙනවා. හරි? මේ සමීකරණය නිකන් අර සංරචක දාන විදිය ත්වරණ දාන විදිය පොඩ්ඩක් අර චුට්ටක් කම්ප්ලෙක්ස් හින්දා සහ දිශාව හඳුනා ගැනීම සංකේත දැමීම් වගේ දේවල් වලට හරි ත්වරණය මොන පැත්තට දිශාවට ඒ වගේ දේවල් අඳුර ගන්න ඕන හින්දා තමයි මෙතන 15ක් දීලා තියෙන්නේ. හරි? මෙන්න මේ m කියන සමීකරණයට මේ කැලට දීලා තියෙන්නේ ලකුණු 10යි. හරි? ලකුණු 10 දීලා තියෙන්නේ. මෙතෙන්ටම ලකුණු 25ක් තියෙනවා. මේ සමීකරණ මෙතන අතර 25ට වඩා දෙන්න ඕන බා. 25ට වඩා දෙන්න ඕන. ඒ වුණාට ලකුණු 25යි දීලා තියෙන්නේ. ඒකත් මෙතන 15යි මෙතන 10යි විදියට. මේකෙන් තමයි ගාන ඉස්සරහට ගාන හොඳුනාරට වෙන්නේ මෙතන. හරිද? මෙතනින් පස්සේ තමයි ඉස්සරහට තියෙන ඔක්කොම තීරණය වෙන්නේ මේවෙන් පස්සේ. මේ සමීකරණ දෙකෙන් පස්සේ. හරි? මෙතෙන්ට 15යි මෙතෙන්ට 10යි 25යි 75න් 25ක් තව ලකුණු 50ක් තියෙනවා. ඒ ලකුණු 50 ගන්න විදිය තමයි ඉස්සරහට කතා කරන්නේ. හරි? මේකෙන් අපිට ගන්න තියෙන වැදගත් දේවල් මොනවද? ඊට පස්සේ අපිට අහලා තියෙන්නේ කුණ්‍යේ ත්වරණය නිර්ණය කරන්න. එහෙමද අහලා තියෙන්නේ? අංශුවේ ත්වරණය නිර්ණය කරා. ඊට පස්සේ මේ සමීකරණ දෙක භාවිතයෙන් අංශුවේ ත්වරණය නිර්ණය කරනවා. අංශුවේ ත්වරණයනේ. අංශුව ඇත්තටම මොන පැත්තට ත්වරණය වෙන්නේ? හරිද? මේකේ බලන්න අංශුවේ ත්වරණය අපිට මෙන්න මේ සම්පත දැන් ආපහු ගන්නවා. හරි? බලන්න අංශුවේ ත්වරණය වෙන්නේ පොළොවට සාපේක්ෂව m කියන අංශුවේ ත්වරණය සංරචක දෙකකට කඩලා අපි ගත්තා. සිම්පල් f දන කැපිටල් F cos alpha. ඒක තිරස්ව 15ට එන්නේ කැපිටල් F sin alpha නේ. භාවිතයෙන් මේ අපි ගන්නපු ප්‍රතිඵලය භාවිතයෙන් අපි දෙවෙනි සමීකරණයෙන් අපි ගන්නපු ප්‍රතිඵලේ සිම්පල් f දන කැපිටල් cos alpha බිඳුවක් වෙලානේ. ඒක ඉතින් එහෙම වෙන්නේ නැති. ඒකෙන් චලිත ස්වභාවය අනුවනේ එහෙම වෙන්නේ. අංශුවේ චලිත ස්වභාවය තීරණය වෙනවා මේ කුඤ්ඤේ කෝණයන් මේ ආනත තලය රළු තලයක්ද සුමට තලයක්ද මේ වගේ කාරණා අනුව අපිට සමීකරණව දැම්මට පස්සේ ආවේ සිම්පල් f දන කැපිටල් cos alpha කැපිටල් F cos alpha සමාන බිඳුවයි.
ඒක තියෙනනේ මෙතනත්. අපේ මේ සම්පත ඇතුළේ ඒක තියෙනවා. සිම්පල් F දන කැපිටල් F cos alpha තිරස් සංරචකේ තමයි මේ බිඳුවක් කළා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ සංරචකේ බිඳුවක් වෙලා. එතකොට සිරස්ස පහලට සංරචකයක් විතරයි එන්නේ. ඔව් ඉතින් එහෙම වෙන්නේ නැතිනේ. නැත්නම් ඉතින් අපිට එහෙම එන්නේ නැහනේ. හරි. මේකෙන් ඔන්න පොළොවට සාපේක්ෂව m කියන ස්කන්ධයේ අංශුවේ ත්වරණයේ සිරස්ස පහලට එන්නේ capital F sin alpha. capital F sin alpha තමයි ත්වරණයේ විශාලත්වය. capital F හොයා ගන්න ඕන. ඕන දැන් අංශුව දැන් අන්තිමට අහලා තියෙනවා අංශුවේ දිශාව කුමක්ද? අංශුවේ ත්වරණය සොයන්න, ත්වරණය අර බව පෙන්වන්න කියලා ප්‍රකාශනය දීලා දිශාව කොහෙද කියලා අහලා තියෙනවා. දිශාව අපිට දැම්මුණත් කියන්න පුළුවන් නේ. සිරස්ස පහලට. විශාලත්වය අපි දැන් හොයමු. අංශුව සිරස්ස පහලට චලිත වේ කියන එකත් අපි ලියලිමුනේ. ඉවරයිනේ. චලිත වේ ඔන්න දැන් ඒක හරි. සිරස්ස පහලට චලිත වේ. දැන් දැක්කනේ අංශුවේ ත්වරණය නිර්ණය කරගන්න කැපිටල් F හොයා ගන්න ඕන. කැපිටල් F කියන්නේ මේ කුඤ්ඤය පල්ලෙහාට ත්වරණය වන ත්වරණයේ විශාලත්වය. කැපිටල් F ඕන. කැපිටල් ඒ වුණාට ගානේ අහලා නැහැ කුඤ්ඤයේ ත්වරණය සොයන්න. කුඤ්ඤයේ ත්වරණය හොයන්න කියලා අහලා නැති වුණාට අංශුවේ ත්වරණය අහලා තියෙන්නේ අරකට නිකන් හොයාගෙනම අරකට හොයන්න කියන එක තමයි නොකිය කියලා තියෙන්නේ. හරි. කැපිටල් F හොයන්නේ කොහොමද? කැපිටල් F හොයන්න හොඳම විදිය මොකද්ද? මම මේව දෙයක් කරා. හරි. වැරදුනොත් වෙන විදියකට යමු. මේ වෙලාවේ හිතුවා මට මෙහෙම කරත් හොඳයි කියලා. වැරදුනොත් වෙන මෙතඩ් එක මම කියා දෙන්නම්. හරි. මේකේ මේ දෙවෙනි සමීකරණයෙන් සිම්පල් F කියන්නේ capital F cos alpha සමීකරණය එහා පැත්තට දානවා. ඍණ F cos alpha. මේක ආදේශ කරලා බලනවා මම පළවෙනි සමීකරණයට. පළවෙනි සමීකරණ මේකනේ. ඔව්. ඒකට ආදේශ කරලා බලනවා. වැරදුනොත් මෙන්න මෙතඩ් එකට යනවා. හරි. capital M simple M g sin alpha සමානයි simple M වාරයක් simple F තියෙනනේ simple F cos alpha. simple F කියන්නේ මොකද්ද? simple F cos alpha කියන්නේ ඍණ F cos alpha. ඍණ F cos alpha ඊට පස්සේ ආපහු cos alpha එක තියෙනවා මෙතන. cos alpha. හරි. simple F cos alpha පදයට ආදේශ කරලා ඉවරයි. ඊට පස්සේ capital F නේ අපි හොයන්නේ. on capital F හොයාගත්තා. හොයාගත්ත කියන්නේ මේක ඒකත් ලිව්වා. ඊට පස්සේ ඔන්න MF. හරි. දැන් ඊට පස්සේ සුළු කරනවා. දැන් ඔන්න F පද විතරක් තියෙනවා. නොදන්න පද F විතරයි. F හොයන්න ඕනුනේ ඇයි? මොකද කුඤ්ඤයේ ත්වරණය හොයන්න අංශුවේ ත්වරණය හොයන්න ඕන. අංශුවේ ත්වරණයට අපිට සංරචක විදියට එන්නේ capital F sin alpha. capital F හොයන්න ඕන වුණා. capital F හොයන්න ඕන හින්දා තමයි මේ සමීකරණයට මෙන්න මේ ආදේශයන් ටික දාලා හොයන්නේ. වෙන මෙතඩ් එකකට හොයන්න අයිඩියා එකක් තියෙනම් ඒ විදිහට try කරලා බලන්න. එක විදිහට ගෙදර ගාන හදනකොට exam එකට කලින් experience එක ගන්න. නිදි මරාගෙන වැඩ කරන්නේ නැතුව පැය 6ක් විතර නිදාගෙන අනිත් සෑම වෙලාවකම ගණන් හදලා යාළුවන්ගෙන් අහලා ඔයාලා ක්ලාස් එකේ සර්ගෙන් අහගෙන experience එක හදාගෙන exam එකට යන්න. කටපාඩම් කරලා කොහොමද combined mathematics ගොඩ දාන්න බෑ. experience තුලින්ම තමයි ගොඩ දාන්න පුළුවන්. හරිද? එක විදිහට ගාන හදලා බලන්න. මම මේ විදිහට යනවා. වැරදුනොත් වෙන මෙතඩ් එකකට යනවා. exam එකේදී පවා එහෙම තමයි. හරි. මෙතන F හැමතැනින්ම මම එළියට ගන්නවා සමීකරණය දකුණු පැත්ත. සමීකරණය වම් පැත්ත මම එහෙම ලියා ගන්නවා. capital M දන simple M g sin alpha. g sin alpha සමානයි simple M. මෙන්න මේක ඇතුලේ තව වැඩ කැලලක් දානවා මේක ඇතුලේ. වරහන ඇතුලේ. මේක නෙවෙයි F එළියට ගත්තොත් F එක ඍණ cos alpha cos වර්ග alpha cos වර්ග alpha මොන සමීකරණේ වරහන වැහුවා. ඊට පස්සේ මෙතනත් F තියෙන අවුලක් නැහැ MF on මේ පළවෙනි සමීකරණය පොඩ්ඩක් මකනවා ඊට පස්සේ ඔන්න කෙලින්ම ලියනවා. ඊට පස්සේ capital M දාන simple M g sin alpha සමානයි එක ඍණ cos වර්ග alpha. එක ඍණ cos වර්ග alpha කියන්නේ sin වර්ග alpha නේ. simple M තියෙනවා එළියට. මෙතන එළියෙන් මෙතනත් F තියෙනවා මෙතනත් F තියෙනවා ගත්ත F එළියට. එකපාර සුළු කරනවා. හරි. එක ඍණ cos වර්ග alpha sin වර්ග alpha මේ එළිය තියෙනවා M
sin වර්ග ඇල්ෆා. හරි ඊට පස්සේ ඔන්න මේ කෑල්ලේ ඔන්න වැඩ කෑල්ල ටික ඉවරයි ඈ. ඊට පස්සේ ධන කැපිටල් F එළියට ගත්තනේ. කැපිටල් F. ඔය විදිහට තමයි එන්නේ. මට නම් ආව ඔය විදිහට. හරි ඊට පස්සේ ඔන්න කැපිටල් F උක්ත කරනවා. කැපිටල් F සමානයි m ධන m g sin alpha බෙදීම කැපිටල් M ධන සිම්පල් M sin වර්ග alpha. ඕක තමයි ආවේ ඔය කැපිටල් F. අපිට ඕක හොයන්න කියලා නෑ. ඔය කුඤ්ඤේ ත්වරණේ. කුඤ්ඤේ පල්ලෙහාට අනත්තලේ ඔස්සේ පල්ලෙහාට එන ත්වරණේ තමයි යුයි. අංශුවේ ත්වරණේ අහලා තියෙන්නේ. කුඤ්ඤේ ත්වරණයට ඔන්න ඕක තමයි ආවේ. හරි ඊට පස්සේ අපිට මේකේ සහයෝගය ඇතුව අපි අංශුවේ ත්වරණයත් හොයමු. අංශුවේ ත්වරණේ හොයද්දි බලන්න දැන් මේකෙන් මාර කේසයක් තව පැහැදිලි වෙනවා. අපි මතකද මුලින්ම මෙන්න මේ F කියන ත්වරණය හරි මේ F කියන ත්වරණය අපි දාගත්තේ කියන්නේ වැරදුනත් කමන්නේ හරි ගියත් කමන්නේ වැරදුනොතින් ඍණක් එයි කියලා අපි එකඟතාවයකට ඇවිල්ලා අපි එහෙම හිතලා තමයි අපි මේ වැඩේ කරේනේ. බලන්න මෙන්න මේ කැපිටල් F සමානයි සිම්පල් කැපිටල් M ධන සිම්පල් M G sin alpha බෙදීම m ධන m sin වර්ග alpha. මේකේ සමීකරණේ කිසිම පදයක් ඍණක් වෙන්න හේතුවක් නැහැ. නැද්ද? කැපිටල් M කියන්නේ ස්කන්ධයක් ධනාගයක්, සිම්පල් M ස්කන්ධයක් ධනාගයක්, G කියන්නේ ගුරුත්ව ත්වරණය ධනාගයක්, sin alpha ධනාගයක්ද? ඔව්නේ. alpha කියන්නේ සුළු කෝණයක්. සුළු කෝණයක sin අගය ධනයි. කැපිටල් M ධන සිම්පල් M sin වර්ග alpha sin alpha කියන්නේ ධනාගයක් නා sin වර්ග alpha කොහොමද? ධනාගයක්. කැපිටල් F සඳහා ධනාගයක් ඇවිල්ලා තියෙන හින්දා කැපිටල් F කියලා අපි දාගෙනපු පැත්ත හරි. නේ? ධනාගයක් ඇවිල්ලා තියෙන්නේ. මට අපි මෙන්න මේ දෙවෙනි සමීකරණය දෙවෙනි චලිත සමීකරණේ අපි මේ ගණිත ප්‍රකාශනයේ තව පොඩ්ඩක් වෙනස් කරලා සිම්පල් F සමානයි ඍණ F cos alpha කියන ප්‍රකාශනය ගත්තනේ. ඒකෙන් තමයි මේක අරගෙන මේ මෙන්න මෙතෙන්ට ආවේ මේක භාවිතේ. බලන්න සිම්පල් F කියන්නේ ඍණ F cos alpha. cos alpha. cos alpha කියන්නේ ධනාගයක්නේ. හරිද? මොකද alpha කියන්නේ සුළු කෝණයක්නේ. F cos alpha මිසයි ඍණක් තියෙනවනේ. හරි? ඍණක් ඇවිල්ලා තියන්නේ ඇයි? දැන් බලන්න මේක මෙතෙන්ට ආදේශ කරොත් ආදේශ කරලා බලමු ඕනන්නේ. අංශුවේ කුඤ්ඤයට සාපේක්ෂ ත්වරණය අංශුවේ කුඤ්ඤයට සාපේක්ෂ ත්වරණය මේක ලස්සන ලියන්නේ. අංශුවේ කුඤ්ඤයට සාපේක්ෂ ත්වරණය කියලා තමයි එළියට තියෙන්නේ. ත්වරණය කියන්නේ F capital F cos alpha. කුඤ්ඤයට සාපේක්ෂව ත්වරණය F කියන්නේ ධනාගයක් cos alpha කියන්නේ ධනාගයක් ඍණක් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ අංශුවේ කුඤ්ඤයට සාපේක්ෂව ත්වරණය වෙලා තියෙන්නේ අපි දාගෙන පැත්තනේ අනිත් පැත්ත. දැන් තේරෙනවනේ මොන පැත්තට දාගත්තත් අවුලක් නැහැ. අපි වැරදි දිශාවක් දැම්මනම් ඍණාගයක් එයි. හරි මේක වෙලාවට අහලා නැහැ. අහලා තිබ්බනම් අපිට ඒකත් ඕන නම් ලියන්න පුළුවන්. F cos alpha ඔන්න දිශාව අඳුරගත්ත මේ ඍණ ලකුණේ කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ ත්වරණය විශාලත්වය විතරක් ගන්නවා නම් කැපිටල් F කියන්නේ කැපිටල් M ධන සිම්පල් M G sin alpha බෙදීම කැපිටල් M ධන සිම්පල් M sin වර්ග alpha විතරක් නෙවෙයි ඒක ආපහු වැඩි වෙන්න ඕන cos alpha ගේ cos alpha. හරි? ඕක තමයි කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ ත්වරණය කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ ත්වරණය ඔන්න ඕක තමයි එන්නේ. ඉදිරි එක්සෑම් එකක අපිට මේ ගාන පොඩ්ඩක් වෙනස් කරලා කුඤ්ඤයට සාපේක්ෂ අංශුවේ ත්වරණය මේක බව පෙන්වන්න දිශාව කුමක්ද වගේ අහලා තිබ්බනම් ඒකට උත්තරේ ලියන්න මෙහෙමයි. හරි? ඒකත් දැනගන්න. හරි? ඒ කියන්නේ මේ ගානෙන් තව ගානක් ගොඩ දාගන්න තව අලුතෙන් මෙහෙම ගානක් ආවොතින් කියලා අයිඩියා එකක් ගන්න මේ පරණ ගණන් යූස් කරන්න. මේවයි මේ අවුරුදු පරණ වුණාට ඒ ගණන් වල තියෙන ක්වොලිටි අඩු වෙන්නේ නැහැ බං. එහෙනම් මේ ගණන් වලින් ඒ ගන්න තියෙන ඒක ගන්න. ඒ විදිහට කරගෙන යන්න. ඔන්න දැන් කැපිටල් F උත් හොයාගත්තා. ඕනනම් කුඤ්ඤයට සාපේක්ෂව අංශුව ත්වරණයත් හොයාගත්තා. හරි? ඒක මකනවා. මේකේ මම මේ දෙවන චලිත සමීකරණේ පහසුව සඳහා මේ කොහොමද ඕන වෙනවා මම මෙතන මකනවා මේ සමීකරණය මම මෙන්න මේ හරි ලියනවා. හරි? සිම්පල් F අනයි බිඳුවේ ඕන උනොත් එක දෙක දෙවෙනි සමීකරණය නෙමෙයි දෙක. හරි? ඕන දැන් කෙලින්ම අංශුවේ ත්වරණය මේව ලියන්න ඕනේ. අංශුවේ ත්වරණය සමානයි
simple left දාන capital cos alpha බිඳුවයි. මෙන්න දෙකෙන් එක බිඳුවයි. හරි. සිරස්ව 15ට මම දිශාව හොයාගත්තා. F කියන්නේ අනිවාර්යෙන් ධනාගයක්. මේ ගණිපු පැත්ත හරි. මේ අපි දාගනිපු දිශාවන් හරි. මොකද ධනාගයක් නේ අවල තියෙන්නේ. F sin alpha. හරි. දිශාව වන සිරස්ව 15ට capital F කියන්නේ අපි දැන් හොයාගනිපු එක capital M දාන simple M G sin alpha. මේක විතරයි ලියන්නේ නෑ. මෙතන sin alpha එක තාම තියෙනවා. capital F විතරයි මේ ලියන්නේ. G sin alpha හරේ capital M දාන simple M sin වර්ග alpha. මේක ආපහු sin alpha එකකින් වැඩි වෙන්න බෑ. sin alpha මෙතනත් තියෙන හින්දා sin වර්ග alpha on ඕක තමයි අහලා තියෙන්නේ අංශුවේ ත්වරණය. අපේ හැබැයි අංශුවේ කුඤ්ඤයේ ත්වරණය ලියා දක්වන්න කියලා අහලා තිබ්බේ නෑ. ඒක හොයන්න ඕන. ඒක හොයාගෙන ඒකෙන් තමයි මේ ගත්තේ. ඒකනේ sin alpha එකෙන් වැඩි කරන්නේ. හරි. කියන්නේ ගාන පොඩි වුණාට ඒ රූල් දෙක තුන ඇතුලේ තිබ්බට ගොඩක් තියෙනවා දැන්. දැන් ඉස්සරහා එක්සෑම් එකදී මේකත් අහලා කුඤ්ඤයේ ත්වරණෙත් අහලා අංශුවේ කුඤ්ඤයට සාපේක්ෂ ත්වරණෙත් අහලා තව ගොඩක් දේවල් අහන්න පුළුවන්. තව අහන්න පුළුවන් දේවල් මොනවද? මෙන්න මේ S ප්‍රතික්‍රියාව කොච්චරක්ද? ඒකත් හොයන්න පුළුවන් නේ. ඕන්න හොයන්න පුළුවන්. මේ ගානේ අහලා නැහැ. මෙන්න මේ ආ ප්‍රතික්‍රියාවත් හොයන්න පුළුවන්. ඒ වගේ ගණන් ඔයාලා මේ ගාන හදලා ඉවරලා නිකම්ම අතහැරලා දාලා වෙන ගානකට යන්න නැතුව මේ ගානේ තව තව අස්සට යන්න. තව තව දේවල් හොයන්න. Tamange ඔළුව ඇතුලේ තියෙන මේ knowledge එක improve වෙන්න. හරිද? S R හොයලා බලන්න. හරි? මෙන්න මේ ත්වරණ එක පැත්තට දාලා මෙන්න capital F මෙහෙ දාන්න නැතුව උඩහට දාලා එක විදිහට දාලා බලන්න. හරි? ඒ විදිහට තමයි මොලේ හැදෙන්නේ. ඔන්න අංශුවේ ත්වරණය ඔය විදිහට ආවා. හරි? ලකුණු බෙදී යාම කියලා කතා කරනවා නම් ආපු කතාවක්. මෙන්න මේ capital F කියන එක මේ ආශ්‍රයෙන්නේ ගත්තේ මේ capital F කියන එක අපිට මේ හොයන්න කියලාත් නෑ. මෙතෙන්ට දීලා තව ලකුණු 10ක්. එතකොට කලින් 25යි මේ 10යි 35. හරි? 35යි. ඊට පස්සේ අංශුවේ ත්වරණය මෙන්න මේ බව පෙන්වන්න දීලා තියෙන උත්තරේට තව ලකුණු 15ක් දීලා තියෙනවා. මේ ලකුණු 15 දෙන්නේ මේ 10 දෙන්නේ මේ හරියටම සූත්‍ර දාලා පැහැදිලිව අකුරු ලස්සනට ලියන්න ඕනේ නෑ. සමීකරණ පැහැදිලිව ලියලා තව මිනිස්සුන්ට බලන්න පුළුවන් විදිහට ලියලා දිශාවන් දාලා එහෙම ලියුවොත් තමයි ලකුණු දෙන්නේ. හරිද? තව එකක් මේ ලකුණු 15 දෙන්නේ මේ මෙන්න මේ වගේ වාක්‍යයක ලියන්න. අංශුව සිරස්ව 15ට චලිත වේ. මේ ලියුවොත් තමයි දෙන්නේ නැත්නම් දෙන්නේ නැහැ. සිරස්ව 15 චලිත වේ. ඒක ඩිරෙක්ට් මහලක් තියෙනවනේ. ඒ හින්දා ඒක ලියන්න. හරි? ඕක තමයි ගාන. මෙතන 25යි අතන 25යි 50යි තව ලකුණු 25ක් එන්න තියෙනවා. හරි? ඒක දීලා තියෙන්නේ කොතෙන්ටද? ඒක දීලා තියෙන්නේ කොතෙන්ටද? මෙහෙමයි වා. ඕක දැන් අපි උන ගාන හදලා ඉවරයි. දැන් මම මේ සිරස්ව 15ට වගේ දෙයක් වෙන්නේ කොහොමද? හරිද? ඇත්තට මේක මේ පිටේ ඉඳන් බලන කෙනෙක්ට ඒක තේන්නේ කොහොමද? ඇත්තට මේක සිරස්ව 15ට එන්නේ කොහොමද බං? දැන් මෙතන මේ අංශුව මේ කුඤ්ඤය උඩ තියලා කුඤ්ඤය පල්ලෙහාට එනවා. මේක අංශුව සිරස්ව 15ට එනවා. කොහොම? දැන් අපිට මේ ආනතලයක් ඔස්සේ කුඤ්ඤයක් තියලා කුඤ්ඤය පල්ලෙහාට එද්දී අංශුව මොන විදියටද එන්නේ කියන අපිට අංශුව දිහා බලන් හිටියට පස්සේ චලිත සමීකරණ නැවීම වෙන්නේ නැහනේ. අංශුවට වෙන්නේ මොකද්ද කියලා වෙන්නේ අපි මෙන්න මේ ආරම්භ කරපු චලිතය ආරම්භ කරපු මොහොතේ ඉඳලා යම් කිසි කාලයක් යනකම් ඊ타ත්ම කුඩා කාල ප්‍රාන්තර වලට මේක බෙදලා කොහොමද මෙන්න අංශුව සිරස්ව 15ට එන්නේ කියන එක අපි පැහැදිලි කරගමු. හරි? ආනතලේ ඔන්න කුඤ්ඤයක් තියෙන ඔන්න ආරම්භක මොහොත මෙන්න මේ මොහොත තමයි අඳින්නේ. ඔන්න මේ මොහොත අංශුව මෙතන තිබ්බේ කලින්. මුලින්ම ආරම්භක මොහොත මේ මොහොත මම t සමානයි t1 කියලා ගන්න. මේ ටයිම් එකේ තමයි ස්ටාර්ට් වෙන්නේ. අංශුව වන දැන් මේ සිම්පල් f කියන එක ඇත්තටම මේ කුඤ්ඤයට සාපේක්ෂව මෙහෙනේ යන්නේ. කුඤ්ඤයට සාපේක්ෂව මෙහෙ යන්නේ මෙහෙ නැහැ කියන්නේ. ඒකෙන් තේරෙනවද මේ අංශුව මෙහෙ ඇවිල්ලා මෙන්න මේ ආනත්තලයේ ඔස්සේ පල්ලෙහාට මෙහෙ මුකුත් වෙන්නේ නැහැ බා. කුඤ්ඤයට සාපේක්ෂව මෙහෙ යන්නේ. අවුලක් නැහැ. හරි? කියන්නේ බය වෙන්න එපා. අංශුව මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම වැටලා එහෙම චලිත වෙනස් වෙ එහෙම එකක් වෙන්නේ නැහැ. කුඤ්ඤයට සාපේක්ෂව පව මෙහෙ යන්නේ. අපි ඔප්පු කරන්නේ ගාන හදද්දි. සිරස්ව 15ට එන්නේ. ඔක ඇත්තටම මෙහෙමයි වෙන්නේ බා. ඔය පළවෙනි අවස්ථාව t සමානයි t1 මොහොත. තව චූටි වෙලාවක් ගියාට පස්සේ ඊටමත්ම කුඩා අල්ප මාත්‍ර කාල වලට බෙදලා
ඒ වගේ ටයිම් එකක් තව මේ. එතකොට අංශුව කොහටද දෙන්නේ? අංශුව තියෙන්නේ හරියට මෙතකොට. මෙතන. මේ කුඤ්ඤ පල්ලෙහාට එන මේ. කුඤ්ඤ පල්ලෙහාට එන ගමන් මේ එක මොහොතවල් ස්ටොප් කර මේ ගන්නෙ. තව මොහොතක්. තව චූටි කාලයක්. කුඩා කාල ප්‍රාන්තරයක්. ඔන්න. එතකොට අංශුව මෙතන. තව චූටි කාලයක්. එතකොට අංශුව ඔතන හරි. මේ කුඤ්ඤේ මේ එක පොසිෂන් තමයි මේ දාලා තියෙන්නේ. T1 මොහොත, මේ T සමානයි T2 මොහොත, මේක T සමානයි T3 මොහොත, T සමානයි T4 මොහොත. ඔන්න එක වෙලාවන් වලදී ඔන්න ওই විදිහට තමයි බං අංශුව තියෙන්නේ. අංශුව පල්ලෙහාට එන්නේ. සිරස්ස පහළට චලිත වෙන්නේ අංශුව. ඔන්න ඔය විදිහට බලන්න ඉතින් සිරස්ස පල්ලෙහාට තමයි එන්නේ පොළොව සාපේක්ෂව. ඔන්න ඔහොම තමයි බං අංශුව කුඤ්ඤේ පල්ලෙහාට ත්වරණය වුණත් අංශුව මෙන්න මේ f sin alpha කියන පොළොවට සාපේක්ෂව ත්වරණයක් වශයෙන් සිරස්ස පල්ලෙහාට එන්නේ ඔන්න ඔය විදියට. ඔය විදියට තමයි පොළොව රාමුව තුල ඉන්න පොළොවේම ඉන්න කෙනෙක්ට මේක පේන්නේ. මේක ස්පීඩ් වෙන දෙයක්. එක ළඟ ඉක්මනට වෙන එකක්, ක්වික්ලි වෙන එකක්. අපි ওই විදියට ඇන්දොතින් ඕක අපිට පේන එක අපි වීඩියෝ කරලා ස්ලෝ මෝෂන් අපි බැලුවොත් සිරස්ස පහළට අංශුව ඔහොම තමයි චලනය වෙන්නේ. නැත්නම් මේ කුඤ්ඤ කඩාගෙන පල්ලෙහාටවත් ආනතල කඩාගෙන පල්ලෙහාට එන්නේ නැහැ. ඔන්න ওই විදිහට තමයි පල්ලෙහාට එන්නේ. හරිද? අංශුව සිරස්ස පහළට පොළොවට සාපේක්ෂව ත්වරණය වෙන්නේ ඔන්න ওই විදිහට. හරිද? මේකට මේ සටහන අඳින්න කියලාත් නැහැ. හරිද? සටහන නැති වුණාට අර සිරස්ස පහළට එන එක අඳුනා ගන්න එක වෙන වගේ සටහනක් ඇඳලා තියෙනනම් ඒ වගේ දේවල් වලට පව ලකුණු 25ක් වෙනවා. එහෙම තමයි. ලකුණු 75 බෙදී යාම දක්වන්න වෙන්නේ ඔන්න ওই විදිහට. හරි? ඔය විදිහට තමයි දක්වන්න වෙන්නේ 2000 අවුරුද්දේ නිව්ටන්ගේ චලිත නියම ගාන ඔන්න ওই විදිහට ඉවර කරනවා. හරිද? ඔන්න ওই විදිහට තමයි ලකුණු බෙදී යාම ගානෙන් ගත්තු අවබෝධය තව ගානකට රුකුල් වෙන විදිහට වෙනස් ක්‍රම වලට try කරලා තව ගානක් හදන්න මේ ගානෙන් උපරිම සහයෝගයක් අරගෙන සපෝට් එකක් අරගෙන ඒ ටෙක්නික් ටික ඉගෙනගෙන තව ගානකට මොලේ දැනුම පිරිච්ච මනුස්සයෙක් විදිහට යන්න පුළුවන් වෙන හොඳ ගානක් මේක. හරි? මේ ගානකින් ආපු හම්බෙමු ඊළඟට කරන්න ඕන මොන පාඩම PO පාඩමක්ද ඇප්ලයි පාඩමක්ද කියන එක කැමති නම් කමෙන්ට් එකක් දාන්න අපි ඒක ගැන කතා කරමු.